හරි සුබ සන්ධ්‍යාවක් වෙන සම්සදී මේ අනිත්‍ය සම්බන්ධයෙන් නැති පාටයි තියෙන අපි පන්ති ආරම්භ කරමු. දැන් අපි අද දවසේ ව්‍යාකරණ කොටස කතා කරන්නේ. ඒකට ගිය සතියේ සෙන්සුරාදාත් ගිය සතියේ බදාදාත් පන්ති තිබුණේ නැහැ. ඒකට අද දවසේ අපි අ, සෙනසුරාදා දවසේ කියන්නේ අපේ ව්‍යාකරණ දවසක්ද. ඒතර අපි ව්‍යාකරණ දවස් විදිහට ව්‍යාකරණ අපි සාකච්ඡා කරන්නේ. අ, ගිය සතියේ බදාදා දවසත් ඒ වගේම ගිය සෙනසුරාදා දවසත් අදාළ කොටස් අපි ඉදිරියේදී ඊළඟ දවස්වල ගැළපෙන විදිහට සංවිධානය කරගෙන ඒ ටික කරගමු. හරි. එතකොට අපි ව්‍යාකරණ නිබන්ධනය ගන්න. අද දවසේ ව්‍යාකරණ නිබන්ධනය ගන්න. ව්‍යාකරණ නිබන්ධනය අරගෙන ව්‍යාකරණ නිබන්ධනය අපි මේකේ ව්‍යාකරණ වල මේකේ අපි ස්ථානීය වර්ගීකරණය මේක අපි සාකච්ඡා කරේ නෑ නේද මේ දවසදී? ඇස අපි අවසන් කරලා තියෙන එහෙනම් මෙන්න මෙතනට වෙනකන් අපි අවසන් කරලා තියෙනවා මේ නිබන්ධනේ මෙන්න මෙතනට වෙනකන් අපි කතා කරලා අවසන් කරලා තියෙනවා. මෙන්න මේ 10 දක්වා මෙතනට අපි ලියලා තියෙනවා. ඒතර අද දවසේ අපි ඒ ස්වර ව්‍යංජන වර්ගීකරණේ අපි ගොඩක් ඒවා 6 9 ශ්‍රේණිවලදී සාකච්ඡා කරලා තියෙන නිසා මම අද අලුත් මාතෘකාවකට ගිහිල්ලා ඒ මාතෘකාවත් තව මාතෘකාවකුත් දෙකක් ප්‍රධාන මාතෘකා දෙක අවසන් කරලා මේ මාතෘකාවට නැවත මම එන්නම්. මේකේ මතක තියාගන්න ඕන මේ අක්ෂර මාලාව සම්බන්ධ වර්ගීකරණ තුනයි මම ඊට කලින් මේ කතා කරලා තියෙනවා. පැහැදිලිව මෙන්න මෙතනට මෙන්න මේ 4 වෙනි 5 වෙනි පිටුවේ මෙන්න මෙතනට මෙන්න මේ උඩින් මේ හරියෙන් දාගන්න ඔගොල්ලෝ අංක මෙතනින් දාගන්න අංක 1 කියලා 0.1. ඒ කියන්නේ මේ අක්ෂර ව්‍යංජන වර්ගීකරණය පළවෙනි මාතෘකාව 60 වර්ග කරන පළවෙනි ක්‍රමය. ඊළඟට ආය අංක 2 දාගන්න දෙවන 60 වර්ග කරන අක්ෂර 60 වර්ග කරන දෙවන අවස්ථාව දෙවෙනි වර්ගීකරණය තමයි ස්වර ව්‍යංජන වර්ගීකරණයෙන් පස්සේ නැවත අක්ෂර මාලාව වර්ගීකරණය කරනවා ഘോഷාഘോෂ කියලා. ඒ කියන්නේ ඒක මෙන්න මෙතන. ඒක තියෙන මෙන්න මෙතන. මෙතනට දාගන්න අංක 2 කියලා. මේක දෙවෙනි මාතෘකාව. ඊළඟට අපේ තුන්වෙනි මාතෘකාවට යනවා. මේක තමයි අංක 3 වෙනි මාතෘකාව. ඒ කියන්නේ 60 අක්ෂර 60 නූතන අක්ෂර සිංහල අක්ෂර මාලාවේ අක්ෂර 60 වර්ගීකරණ ආකාර තුනයි. 60 වර්ගීකරණය ස්වර ව්‍යංජන කියලා දෙකට බෙදෙනවා. ഘോഷාഘോෂ කියලා නැවත 62කට බෙදෙනවා. ඒ වගේම ස්ථානීය වර්ගීකරණ නැත්නම් අක්ෂර ශබ්දපදී ස්ථානය අනුව නැවත නැවත 9කට මෙතන 9කට වර්ගීකරණය කරනවා. අද දවසේ මෙන්න මේ මාතෘකාවට අපි අවධානය කරන ස්ථානීය වර්ගීකරණය කියන මාතෘකාවට. එතකොට ස්ථානීය වර්ගීකරණය කියන මාතෘකාව අපි ගත්තොත් මේ ස්ථානීය වර්ගීකරණය කියලා කියන මාතෘකාවෙන් කොටසක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා 9 වසරේ 9 වසරේ ඉගෙන ගත්තා ස්ථානීය වර්ගීකරණය සම්බන්ධ කාරණා කීපයක්. අපි ඒකට අදාළව එහි දිගුව තමයි 10 වසරේදී කතා කරන්නේ. එතකොට අපි අක්ෂර 60 අපි වර්ගීකරණය කරනවා. මේ කලින් මතක් කරලා තියෙනවා. මේ අක්ෂර 60 ස්වර ව්‍යංජන කියන එක විදිහකට වර්ගීකරණය කරනවා 60ම. ආයි ഘോഷාഘോෂ කියලා තව විදිහකට වර්ගීකරනවා 60ම. ආපහු නැවත වර්ගීකරණය කරනවා ස්ථානීය වර්ගීකරණය. එහෙම නැත්නම් කියන අක්ෂර ශබ්ද උපදී ස්ථානය අනුව නැවත 60කට වර්ගීකරනවා 60 වර්ගීකරණය කරනවා. ඉතින් මෙන්න මේ වර්ගීකරණ තුනෙන් අපි තුන්වෙනි වර්ගීකරණය අවසන් කරගෙන අපි දෙවෙනි වර්ගීකරණයත් නැවත පළවෙනි වර්ගීකරණය දක්වා මේ එතකොට අර පළවෙනි වර්ගීකරණය අපි නොදන්න අපිට මීට කලින් හමු නොවෙච්ච මාතෘකා තියෙන්නේ එකක් තමයි අපිට අන්තස්ථාක්ෂර ගැන අපිට මීට කලින් ඉගෙනගෙන නැහැ අපි කියන්නේ විෂය නිර්දේශනය 6 9. ඒ වගේම 6 9 අපිට නැහැ ඌස්මාක්ෂර කියන මාතෘකාව 6 9 ඔගලේ පෙළපොත් වලට දාලා මේ මාතෘකා දෙක නැහැ. අපි මේ මාතෘකා දෙකට අපේ අවධානය යොමු කරනවා. හොඳයි උපේක්ෂා මේ අපි කතා කරේ නෑ අතර මොනවාක්වත් ගන්නකෝ නිබන්ධනේ ව්‍යාකරණ නිබන්ධනේ අරගෙන ඉවරලා අංක දාගන්න කියලා කිව්වා. ඒක තමයි මෙතන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කියලා කිව්වේ. හරිද? හරි. නිබන්ධනේ ගන්නකෝ.
හොඳයි. එතකොට අපි සාකච්ඡාව ආරම්භ කළේ ව්‍යාකරණ වල අපේ මූලික ප්‍රධාන මාතෘකාවට අපි අවධානය යොමු කරන්න ඕනේ කියන අදහසින්. ඒ තමයි උගලොන්ගේ නිබන්ධනයේ ව්‍යාකරණ නිබන්ධනයේ පිටු අංක 11 තියෙනවා ස්ථානීය වර්ගීකරණය කියලා මාතෘකාවක්. මම මේක පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම් ඉස්සෙල්ලා. මේක මුදා වැදගත් මාතෘකාවක්. හේතුව අක්ෂරමාලාව සම්බන්ධ ඔයගොල්ලෝ මීට කලින් මාලාව සම්බන්ධ මීට කලින් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් ගත්තම මේ මාතෘකාව මේ තරම් ප්‍රමාණයක් පුළුල්ව ඔයගොල්ලන්ට කලින් 6 9 ශ්‍රේණි වලදී අහුවෙලා නැහැ. 9 දිත් ඔයගොල්ලන්ට මතකයි පොඩි කොටසක් අපි කතා කරා ස්ථානීය වර්ගීකරණයට අදාළව. ඒ කියන්නේ මේ ස්ථානීය වර්ගීකරණය කියලා කියන්නේ අක්ෂර ශබ්ද බිහි වෙන ස්ථානය අනුව අක්ෂරමාලාවේ කරන ලබන වර්ගීකරණය. මම ඒක මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි අපේ ශරීරය ගොඩනැගිලා තියෙන්නේ පද්ධති වලින්. විද්‍යාව ඉගෙන ගන්න ඕගොල්ලෝ දන්නවා 9 දක්වා ඉගෙන ගන්න අවුරුදු ඉගෙන ගන්නවා දවස්වලදී කාටද කියන්න පුළුවන් අපේ ශරීරය ගොඩනැගිලා තියෙන පද්ධති වලින් පද්ධති කීයක් විතර අපේ තියෙනවද ශරීරය ගොඩනැගිලි පද්ධති ඒ දවස්වලදී පද්ධති කීයක් විතර තියෙනවද මේ අපේ ශරීරය ගොඩනැගිච්ච අපේ ශරීරය ගොඩනැගිලා තියෙන පද්ධති වලින් විද්‍යාවට අනුව එසාරද පද්ධති කීයක් තියෙනවද අපේ ශරීරය ගොඩනැගිච්ච මේ ඔබ මා ඇතුළේ හැම කෙනෙක් මානවයාගේ ශරීරයේ ගොඩනැගිලා තියෙන පද්ධති වලින් පද්ධති කීයක් තියෙනවද? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපේ පද්ධති වලින් වැදගත් පද්ධතියක් තමයි රුධිර සංසරණ පද්ධතිය, ඊළඟට ශ්වසන පද්ධතිය, ස්නායු පද්ධතිය, අස්ථි පද්ධතිය, පේශි පද්ධතිය, නේද? බහිස්රාවී පද්ධතිය, ප්‍රජනන පද්ධතිය ආදී කොටගත්තු පද්ධති කීයක් තියෙනවද? පද්ධති තියෙනවා පුතා 10ක්. අපිට අවධානය යොමු කරන්නේ 9ක් වුණාට විද්‍යාව ඉගෙන ගන්නවා පද්ධති 10ක් තියෙනවා. ඒ 10 නෙවෙයි මම මේ කියන්න හදන්නේ. මම අලුත් පද්ධතියකට යන්න හදන්නේ. අලුත් පද්ධතියක්. අපි අවධානය යොමු කරලා අලුත් පද්ධතියක් ගැන මම මේ කතා කරන්න හදන්නේ. විනාඩියක් දෙන්න. ඒ පද්ධතිය තමයි අලුත් අපේ පද්ධතිය ඒ තමයි මෙන්න මේ පද්ධතිය. සිංහල භාෂාව අපි හඳුනා ගන්න අලුත් පද්ධතියක්. ඒ පද්ධතිය ගැන තමයි මේ පාඩමේ මේ තුන්වෙනි මාතෘකාවේ කතා කරන්නේ. ඒ තමයි සිංහල භාෂාවට අදාළ අපේ අලුත් පද්ධතිය ශරීරයේ තියෙන ඒ තමයි පුතා අකුරු බිහි වෙන පද්ධතියවත් උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය. අක්ෂර ශබ්ද බිහි වෙන අපේ මේ පද්ධතිය කියන උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය කියලා. උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ආරම්භ වෙන්නේ උගුරෙන් ආරම්භ වෙන්නේ මේක අවසන් වෙනවා තොල් වලින්. මේ උගුරෙන් ආරම්භ කරගෙන උගුරේ සිට ඔබගේ උගුරේ සිට තොල් දක්වා වූ මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ ස්ථාන පදනම් කරගෙන තමයි අක්ෂර ශබ්ද අපි මේ කතා කරන අකුරු 60ම බිහි වෙන්නේ. අක්ෂර ශබ්ද 60ම බිහි වෙන්නේ උගුරේ සිට තොල් දක්වා වූ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය ස්ථාන පදනම් කරගෙන. එවැනි උච්චාරණ ස්ථාන තියෙනවා 5ක්. කාටද කියන්න පුළුවන්? නාමයේ ඉගෙන ගත්ත මොනවද උච්චාරණ ස්ථාන 5ක්? අපගේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ උච්චාරණ ස්ථාන 5ක්. මොනවද? පළවෙනි ස්ථානය තමයි උගුර. ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ස්ථානයේ උගුර. දෙවෙනි ස්ථානය තමයි තල්ල. තුන්වෙනි ස්ථානය තමයි මුදුන නැත්තම් තල්ල මුදුන කියලාත් මේක හඳුන්වනවා. මුදුන. හතරවෙනි ස්ථානය තමයි දත්. මේක අපි හලකන්නේ උඩු දත් පැටිය කියලා. දත් තමයි නමුත් අපි විශේෂ වචනයක් ගන්නවා උඩු දත්. ඊළාට පස්වෙනි ස්ථානය තමයි අක්ෂබ්දී වෙන තොල් කියන එක. ඒකේ අපි ගන්න විශේෂයෙන්ම උඩු තොල්. මේවට අපි කියන්නේ උච්චාරණ ස්ථාන. ඒවා ඉන්ද්‍රියන් ස්ථාන පහ. අක්ෂර ශබ්ද බිහි වෙන ස්ථාන පහමින්. උගුර තියෙනවා, තල්ල තියෙනවා, මුදුන තියෙනවා, දත් තියෙනවා. ඒ කියන්නේ උඩු දත් පිටිය පිටින් සලකන්නේ තොල් තියෙනවා, තොල තියෙන. ඒ කියන්නේ උඩු තොල තමයි සලකන්නේ.
පුතා මේ අංග පහට අපි කියනවා නමෙදි ඉගෙන ගත්තා මොන අංගද? චලනය නොවන අංග. ඒ කියන්නේ ස්ථානය වෙනස් වෙන්නේ නෑ. උගුර තියෙන තැනම තියෙනවා. තල්ල තියෙන තැනම තියෙනවා. මුදුන තියෙන තැනම තියෙනවා. දුඩු දත්තේ තියෙන තැනම තියෙනවා. තොල උඩු තොලේ තියෙන තැනම තියෙනවා. මේවා අපි කියන්නේ චලනය නොවන අංග කියලා. ඒක විතරක් නෙවෙයි පුතා මතක තියාගන්න මේ ස්ථාන ටික තිබුණාට අකුරු උපදින්නේ නෑ. මේ ස්ථාන තිබුණයි කියලා ඔයාට උගුරක් තිබුණාට තල්ලක් තිබුණාට මුදුනක් තිබුණාට දත් තිබ්බට උඩු තොලක් තිබ්බට අක්ෂර ශබ්දේවත් මේ මුඛේ මේ උච්චාරණ ඉදිරිය පදයෙන් ශබ්ද නිකුත් වෙන්නේ නෑ. ඒ ශබ්ද නිකුත් වෙන්න අපිට තව ඉන්ද්‍රියන් දෙකක උදව් උපකාර ඕන. ඒවට අපි කියනවා චලනය වන අංග කියලා. චලනය වන අංග. චලනය වන අංග. ඒව චලනය වන අංග. ඒ චලනය වන අංග තියෙනවා අපිට දෙකක්. එක තමයි දිව අනිත් එක තමයි යටිතොල. දිව සහ යටිතොල තමයි චලනය වන අංග. එතකොට මේ චලනය වන නොවනාංග සහ චලනය වනාංග එකිනෙක සම්බන්ධ වෙමින් තමයි මේ අක්ෂර ශබ්ද දීවෙන උච්චාරණ ඉන්දිය පදදී. හරිද? එතකොට මේ උගුරත් එක්ක සම්බන්ධ වෙනවා දිවෙහි මුල. දිව මුල තමයි දිව මුල උගුර දෙසට සමීප වෙලා තමයි සමහර අක්ෂර ශබ්ද බිහි වෙන්නේ. ඊළඟට තව අක්ෂර ශබ්ද තියෙනවා දිව මුල දිව මැද. දිවෙහි මැද දිව මැද තල්ලෙහි ස්පර්ශ වෙලා තමයි තව සමහර අක්ෂර ශබ්ද බිහි වෙන්නේ. තව අක්ෂර ශබ්ද තියෙනවා දිව අග මුදුනේවත් අර තල්ලට හැයින් තියෙන මුදුනේ ස්පර්ශ වෙනවා. තව අක්ෂර ශබ්ද තියෙනවා දිව අගමයි උඩු දත්තේ ස්පර්ශ වෙමින් උපදින. තවත් අක්ෂර ශබ්ද ටිකක් තියෙනවා යටිතොල උඩු තොලෙහි ස්පර්ශ වෙමින්. ඒතර මේ අංග හතරම මේවත් එක්ක ස්පර්ශ වෙන්නේ දිව කියන චලනයේ වනාංගයක අරගෙන හතර විදියකට තව එකක් තියෙනවා යටිතොල උඩු තොල ස්පර්ශ වෙමින් උපදින අකුරු. හරිද? එතකොට දැන් චලනයේ වනාංග සහ චලනයේ නොවනාංග. දැන් මේක අපි නමිත කතා කරන එක නැවත මතක් කරනවා මම. පුතා දිව මුල උගුර දෙසට සමීප වෙලා උපදින අක්ෂර ශබ්ද ටිකක් ඕළු දැන්ටවත් දානවා. ඒ තමයි අපි කවග්ගය කියලා නමෙදි ඉගෙන ගත්ත කා ශබ්දයෙන් පටන් ගන්න පේලි අකුරු ටික. කා, ක, ගා, ග, න කියන අකුරු ටික. කා ශබ්දයෙන් පටන් ගන්න කාක, ගාග, න කියන අකුරු ටික. කාක, ගාග, න කියන අකුරු ටික අන්න අපි දන්නවා ඒ අකුරු ටික උපදින්නේ දිව මුල උගුර දෙසට සමීප වෙන්නේ. වැදගත් කාරණාවක් මතක තියාගන්න මේකේ අකුරු ඔක්කොම 6ක් තියෙනවා. ඊළඟට තල්ල. ඒ කියන්නේ දිව මැද තල්ලේ ස්පර්ශ උපදින අකුරු ටිකක් තියෙනවා. ඒ අකුරු ටික තමයි ඡයන්නෙන් පටන් ගන්න පීලියේ තියෙන අකුරු 6. මෙච්චර නෙවෙයි තව තියෙනවා මේ දැන් ඔයගොල්ලෝ පහසු වෙන මේ 6 6 කියලා ලකුණු කරා යන්නේ. 6 නෙවෙයි මේක 10ක් තියෙනවා. මේක 10ක් තියෙනවා. මේක තියෙනවා ආපහු 11ක් ඒ විදිහට අඩු වැඩි වශයෙන් එනවා. ඊළඟට තව අකුරු ටිකක් තියෙනවා දිව අග මුදුනේහි තල්ල මුදුනේ ස්පර්ශලා උපදින අකුරු. ඒ අකුරු ටික පටන් ගන්න ටයන්. ඒකෙත් 6ක් තියෙනවා. ඒ පේලේ තියෙන ගාන තමයි මම මේ දක්වලා තියෙන්නේ. ඊළඟට දිව අග උඩු දත්තේ ස්පර්ශය උපදින අකුරු තයන්ෙන් පටන් ගන්න අකුරු ටිකක් කියලා තියෙනවා. එතරම් අකුරු 6ක් තියෙනවා. ඊළඟට තව අකුරු ටිකක් තියෙනවා යටිතොල උඩුතොල ස්පර්ශය උපදින අකුරු. ඒ අකුරු ටික තමයි පයන්ෙන් පටන් ගන්න අකුරු 6. ඒ විතරක් නෙවෙයි තව අකුරු තියෙනවා. මම මේ අර පේලේ තියෙන අකුරු ටික තමයි කිව්වේ. හරිද? එතකොට මේ ටික අපි ගත්තොත් දිව මුල උගුරෙහි ස්පර්ශ උගුර දෙසට සමීප වෙලා ස්පර්ශ වෙලා නෙමෙයි දිව මුල උගුර දෙසට සමීප වෙලා උපදින අකුරු ටික තමයි කක ගගන ග කියන අකුරු ටික. තව තියෙනවා උදාහරණයක් ගත්තොත් තව අකුරු තියෙනවා 4ක් මෙතන 6යිනේ. ඒ තමයි අයන්න සහ ආයන්න. ඒ වගේම හ කියන අකුර සහ අක් කියන අකුර. අං කියන අකුර. ඔය අකුරු ටික ඔක්ක උපදින්නේ දිව මුල උගුර දෙසට සමීප වීමෙන්. දිව මුල උගුර දෙසට සමීප වෙලා. ඊළඟට චවග්ගය අකුරු චච්ච ජජ ඤ ජ කියන අකුරු ටික දිව මැද තල්ලේ ස්පර්ශලා තමයි උපදින්නේ. ඒ අකුරු ටික. ඊළඟට තුන්වෙනි අකුරු ටික තමයි දිව අග මුදුනේ ස්පර්ශ වෙලා උපදිනවා ටට ඩඩ නඩ කියන අකුරු ටික. ඊළඟට හතරවෙනි පේලිය
දිවාග උඩු දත්තට ස්පර්ශලා උපදිනවා තත දදනද කියන අකුරු ටික. ඒ වගේම අවසාන එක ඔයාලට හොඳටම තේරෙන අකුරු ටික මම ඉතින් නැවත මතක් කරනවා. යටිතොල උඩුතොල ස්පර්ශලා උපදින අකුරු තියෙනවා පප බබ ම බ කියන. මෙන්න මේ විදිහට අක්ෂර ශබ්ද බිහි වෙන ස්ථාන අනුව අකුරු ටිකක් උපදිනවා. මේක තමයි මේ අනුව තමයි අපි මේ ස්ථානීය වර්ගීකරණය කතා කරන්නේ. උදා මතක තියාගන්න මේ ස්ථාන ටිකට අමතරව, ඒ කියන්නේ මේ ආකාරයට අමතරව තව සමහර අකුරු තියෙනවා උගුර විතරක් තිබිලා හරියන්නේ නැහැ. උගුරයි තල්ලයි. උගුරයි තල්ලයි දෙකම ඕනේ අකුරු උපදින්න. ඒවා අපි ඊළඟට දෙවෙනි කොටස යටතේ කතා කරනවා. මේක තමයි ප්‍රධාන ස්ථාන පහ අක්ෂර ශබ්ද බිහි වෙන. ඒ ප්‍රධාන ස්ථාන පහ මත පදනම් වෙලා උපදින අකුරුත් තියෙනවා. ප්‍රධාන ස්ථාන එකකට වඩා දෙකක් භාවිතා කරලා උපදින අකුරුත් තියෙනවා. ඒ වගේ ඒ ටික ඉස්සරහින් අපි කතා කරන මේක. දැන් මේකේ ඊළඟට තව කාරණාවක් මම මතක් කරන්න හදන්නේ. ඔයගොල්ලන්ට මතකයි තිබුණා මේ උගුරට සංස්කෘත භාෂාවේ කියන වචනයක් තියෙනවනේ. මොකද්ද උගුරට සංස්කෘත භාෂාවේ කියන වචනේ? උගුරට සංස්කෘත භාෂාවේ කියන වචනේ. මොකද්ද උගුරට සංස්කෘත භාෂාවෙන් කියන්නේ? මතක නැද්ද? මොකද්ද කියන්නේ? උගුරට සංස්කෘත භාෂාවෙන් කියන වචනේ තමයි කණ්ඨය. උගුරට සංස්කෘත භාෂාවේ කියන වචනය තමයි කණ්ඨය කියන්නේ. කණ්ඨය කියන එක. දැන් එහෙනම් තල්ලට සංස්කෘත භාෂාවේ කියන වචනේ මොකක්ද? කාලජ ලුජ නෙවෙයි. මොකද්ද අපි තල්ලට සංස්කෘත භාෂාවේ කියන්නේ? තල්ල හඳුන්වන්නේ කොහොමද සංස්කෘත භාෂාවේ? තාලුව දැන් කණ්ඨය ආලුව අන්න හරි. තාලුව කණ්ඨය කියන්නේ උගුර, තල්ලට කියන්නේ තාලුව කියලා, මුදුනට කියන්නේ මූර්ධය කියලා සංස්කෘත භාෂාවෙන්, දත්වලට කියන්නේ දන්ත කියලා, තොල්වලට කියන්නේ කොහොමද? අටේ දිගට තොල්වලට කියන නම මොකද්ද? ඕෂ්ඨ කියන්නේ. ඕෂ්ඨ. හැම අප්‍රාණවාචී නාම මේ ඔක්කොම අප්‍රාණවාචී නාමනේ. මේ ඔක්කොම අප්‍රාණවාචී නාම. එතකොට මේ අප්‍රාණවාචී නාමවල ප්‍රകൃතිය මොකද්ද? එහි බහුවචනේ. දැන් දන්ත කියන්නේ බහුවචනේ. ඕෂ්ඨ කියන්නේ බහුවචනේ. අපි මේවායේ ප්‍රകൃතිය තමයි ගන්නෙ. මොකද ප්‍රകൃතියට ප්‍රත්‍යක් තුලා තමයි නාම හැදෙන්නේ. ඒ නිසා කණ්ඨය කියන එකේ ප්‍රകൃතිය තමයි කණ්ඨ. තාලුව කියන එකේ ප්‍රകൃතිය තමයි තාලු. තාලු කියන්නේ තල්ල කියන එකේ ඒ කියන්නේ ගොඩක් තියෙනවා අන්න එකට තාලු කියලා කියනවා. ඊළඟට මූර්ධය කියන්නේ එකයි. මූර්ධ කිව්වහම ගොඩයි. කියන්නේ මුදුන් කියන අර්ථය ඒකේ තියෙන්නේ. මූර්ධ. දැන් පුතා මම අමීට වලට මතක් වෙන්න ඕනේ. මේ හැම එකටම මේ ඔක්කොම ප්‍රകൃතිය. මොකද කණ්ඨ කියන්නේ ප්‍රകൃතිය, කණ්ඨය කියන එකේ ප්‍රകൃතිය කණ්ඨ, තාලුව කියන එකේ ප්‍රകൃතිය තාලු, මූර්ධය කියන එකේ ප්‍රകൃතිය මූර්ධ, දන්තය කියන එකේ ප්‍රകൃතිය දන්ත, ඕෂ්ඨය කියන එකේ ප්‍රകൃතිය ඕෂ්ඨ. එතකොට මෙතන ගුරු කියන අර්ථය තියෙනවා, මෙතන තලු කියන අර්ථය තියෙනවා, ඊළඟට මූර්ධ කියන අර්ථය තියෙනවා, මුදුන් කියන අර්ථය, දන්ත කියන අර්ථය, ඕෂ්ඨ කියන අර්ථය තියෙනවා. මොකද මේ තියෙන්නේ සංස්කෘතේ. මේ තියෙන්නේ එක සිංහලෙන්. මේ සංස්කෘත භාෂාව මේ සිංහල භාෂාව. දැන් අපි උදා මේකට එකතු කරන සංස්කෘත භාෂාවේ යෙදෙන ප්‍රත්‍යක්. ඒකට අපි කියනවා තත්ත්විත ප්‍රත්‍ය කියලා. සංස්කෘත භාෂාවේ යෙදෙන ප්‍රත්‍යක් කියලා කියන්නේ ප්‍රകൃතියකට එකතු වෙන අකුරක් හෝ අකුරු දෙකකින් සමන්විත එකක් නේ. අකුරක් හෝ අකුරු දෙකකින් සමන්විත එකක් දෙකක් හෝ තුනක් වෙන්න පුළුවන්. සමහර ඒ ප්‍රත්‍යයේ ස්වභාවය අනුව. ඒකට තමයි අපි කියන්නේ ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍ය කියලා කියන්නේ අකුරක හෝ අකුරු එතකොට එහෙනම් ප්‍රත්‍යක් තියෙනවා. ප්‍රත්‍ය අපි දන්නවා මොකක්ද මේ ප්‍රත්‍ය? ඒ ප්‍රත්‍ය තමයි ජ කියන ප්‍රත්‍ය.
මේ ප්‍රත්‍යයත් සංස්කෘත භාෂාවෙන් එන ප්‍රත්‍යයක්. j. දැන් මම මේක කලින් කියලා තිනවා. මේ j කියන ප්‍රත්‍යයේ අර්ථය මොකද්ද මේ කවුරුද කියන්නකෝ අර්ථය මොකද්ද? ප්‍රත්‍යෙට තියෙන අර්ථයක්. තද්දිත ප්‍රත්‍ය වල අර්ථයක් තියෙනවනේ. මොකද්ද මේ j කියන තද්දිත ප්‍රත්‍යයේ අර්ථය? අර්ථය තමයි බිහි වෙනවා කියන එක. බිහි වෙනවා කියන එක. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් උපදිනවා කියලා. උපදිනවා නැත්නම් බිහි වෙනවා. දෙකමයි කියන්නේ. උපදිනවා බිහි වෙනවා. දැන් බලන්න කොහොමද මේකේ තියෙන අර්ථය උපදිනවා මේකේ තියෙන අර්ථය උගුර මේකේ තියෙන අර්ථය උපදිනවා මේකේ තියෙන අර්ථය තල්ල මේකේ තියෙන අර්ථය උපදිනවා මේකේ තියෙන අර්ථය මුදුන මේකේ තියෙන අර්ථය උපදිනවා මේකේ තියෙන අර්ථය දත් මේකේ තියෙන අර්ථය උපදිනවා මේකේ තියෙන අර්ථය තොල්. එහෙනම් දැන් මේ ටිකෙන් හදාගන්න නම් ටිකක් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා 9 දී දැන්ටත් අපි කතා කරන්නේ භාෂාව ඇතුලේ කන්ට ධනජ මොකද්ද? කන්ටජ තාලු ධනජ තාලුජ මූර්ධ ධනජ මූර්ධජ දන්ත ධනජ දන්තජ ඕෂ්ඨ ධනජ ඕෂ්ඨජ. මම මෙහෙම කියන්න හේතුව තමයි පුතා සමහරු දන්නේ නැහැ මේ වචන කන්ටජ තාලුජ මූර්ධජ දන්තජ ඕෂ්ඨජ කියන මේ නම හැදිච්ච විදිය දන්නේ නැහැ. හැදුණු ආකාරය දන්නේ නැති නිසා කටපාඩම් කරනවා. කටපාඩම් කරපු නිසා වචනය අපිට අමතක වීමේ හැකියාව වැඩි. අර්ථය දන්නේ නැති නිසාම මොකක් වෙනවා? ඒකින් කියවෙන දෙයක් ගැන අදහසක් ගන්න බෑ. දැන් ඔයාලට බලන්න පැහැදිලිනේ උගුරට තමයි කන්ට කියන්නේ. ඒ කියන්නේ උගුරෙන් ද කියන්නේ උපදිනවා කියන එක. එහෙනම් කන්ටජ කියන්නේ උගුරෙන් උපදිනවා කියන අර්ථය. තල්ලට තමයි තාලු කියලා කියන්නේ. තාලු ධනජ තාලුජ කියන්නේ තල්ලෙන් උපදින. මුදුර කියන්නේ මූර්ධ සංස්කෘතේ මූර්ධ ධනජ මූර්ධජ උපදිනවා කියන අර්ථය කියන්නේ මුදුරින් උපදින. තල්ල මුදුරින් උපදින. හරි ලේසි. දත් වලට තමයි දන්ත කියන්නේ. දන්ත ධනජ දන්තජ ඒ කියන්නේ දත් වලින් උපදින. හරි ලේසි. අවසාන එක ඕෂ්ඨ තොලට කියන්නේ ඕෂ්ඨ කියලා තොල් වලට කියන්නේ ඕෂ්ඨ කියලා ජ කියන්නේ උපදිනවා. ඕෂ්ඨ ධනජ ඕෂ්ඨ ඒ කියන්නේ තොල් වලින් උපදින. ඉතින් පුතා මතක තියාගන්න මේ අර්ථය තමයි මෙතන තියෙන්නේ කියලා. එතකොට ඔයාට මේක හරියටම පැහැදිලි වෙනවා. හරියටම පැහැදිලි වෙනවා. කියලා උගුර තල්ල මුදුන උඩුදත් කුඩු වල කන්ට තාලු මූර්ධ දන්ත ඕෂ්ඨ ජ එකතු කරනවා. කන්ටජ තාලුජ මූර්ධ දන්ත දොස්තික. මේක තමයි අපි පැහැදිලි කිරීම. දැන් මේකේ අකුරු අකුරු ටික ගැනත් පොඩක් අවධානය ගන්න. මම මෙතනින් පටන් ගන්නම්. මේකෙන් අවසන් කරනවා මම මේ කොටස. යටි තොල හැම වෙලාවෙම මෙහෙමයි. මේක හැම තියෙනවා. මේවට අපි කියන්නේ චලනීය නොවනාංග. මේ ටිකට අපි කියන්නේ චලනීය වනාංග. ඒතර චලනීය වනාංගය තමයි චලනීය නොවනාංගයේ දෙසට සමීප වෙන්නේ හෝ ස්පර්ශ වෙන්නේ. චලනීය වනාංග චලනීය නොවනාංගත් සමග ස්පර්ශ වීම හෝ සමීප වීම වෙනවා. හරිද? එහෙම මතක තියාගන්න නැතුව උගුර කොහෙවත් යන්නේ නැහැ. උගුර එන්නේ නැහැ දිව මුල ගාවට. දිව මුල උගුර දෙසට සමීප වෙනවා. ඊළඟට තල්ල දිව මැදට එන්නේ නැහැ. දිව මැද තල්ලෙහි ස්පර්ශ වෙන දිව මැද යනවා තල්ල ගාව. මුදුන කොහෙ එන්නේ නැහැ දිව අගට. දිව අග මුදුනේ ස්පර්ශ වෙනවා. දිව අග ගිහිලා මුදුනේ ස්පර්ශ වෙනවා. එනේ මේක චලනය නොවන එක මේක චලනය වන එක. ඊළඟට දිව අග උඩු දත්තට ස්පර්ශ වෙනවා මිසක් උඩු දත්තටිය දිව අගට එන්නේ නැහැ. හරිද? ඊළඟට අපි ගත්තොත් යටිතොල උඩුතොල ස්පර්ශ වෙනවා මිසක් උඩුතොල ඇවිල්ලා යටිතොල ස්පර්ශ වීමක් වෙන්නේ නැහැ. මේ නිසා චලනය නොවනාංගත් චලනය වනාංගත් එකිනෙක සම්බන්ධ වීමෙන් තමයි මෙන්න මේ කියන කන්ටජ තාලුජ මූර්ධජ දන්තජ ඕෂ්ඨජ කියන අක්ෂර ශබ්ද උපදින්නේවත් බිහි වෙන්නේ. මේක මතක තියාගන්න කාරණා. අපි අන්තිම පේලියෙන් ගත්තොත් බලන්න යටිතොල උඩුතොලෙහි ස්පර්ශ වෙන්නේ. දැන් ඔයාගේ යටිතොලක් තියෙනවා. ඒ තොල උඩුතොලේ ස්පර්ශලා තමයි මේ කියන පේලිය අක්ෂර ශබ්ද ඇතුළු අක්ෂර ශබ්ද බිහි වෙන්නේ. නේ? බලන්න ඒක තේරෙන දැන් මම මේ පටන් ගත්තේ. ප බ බ ම බ පේන. තොල් දෙක ස්පර්ශ වෙනවා. යටිතොල තමයි උඩුතොල ගාවට ඇවිල්ලා ස්පර්ශ වීම වෙන්නේ. ඒක වැදගත් කාරණාවක් විදිහට මතක තියාගන්න. උඩුතොල යටිතොල ගාවට ස්පර්ශ වෙන්නේ යන්නේ නේ. එතකොට අපිට පේනවා පප්ප බබම. හොඳටම පේන තැනක් තමයි මෙතන පප්ප බබම බ කියන අකුරු ටික උච්චාරණය වෙන්නේ යටිතොල උඩුතොල ස්පර්ශ වීම. ඔබම උච්චාරණය කරලා බලන්න. පප්ප බබම බ. තව තියෙනවා මම ඒ පේලි ටික විතරයි කිව්වේ. පප්ප බබම බ තේරෙන තැනින් පටන් ගත්තා. ඒ කියන්නේ ඕෂ්ඨජ අක්ෂර. ඕෂ්ඨජ කියන්නේ තොල් වලට ඕෂ්ඨජ කියන්නේ තොල් වලින් උපදිනවා. එහෙනම් ඕෂ්ඨජ අක්ෂර උපදිනකොට යටිතොල උඩුතොල ස්පර්ශ වීමෙන් තමයි උපදින්නේ කියන එක මේ වැදගත් කාරණා.
ඊළඟ අපි යනවා දන්ත ජකුරු වලට. දන්ත ජකුරු උච්චාරණය වෙන්නේ දිව අග උඩු දත්තට ස්පර්ශ වෙලා. බලන්න. තත්ත ඔගොල්ලෝගේ දිවේ අග උඩු දත්තට ස්පර්ශ වෙනවද බලන්න මේ පේලි ටික කියනකොට තත්ත දද්ද නද ස්පර්ශ වෙනවා, සෙලවෙනවා, ගෑවෙනවා දත්තට. තත්ත දද්ද නද ඒක උඩු දත්තට තමයි ස්පර්ශ වීම නැත්නම් ගෑවීම සිදු වෙන්නේ. ඊළඟට මේක තමයි ඊළඟට හොඳටම තේරෙන අක්ෂර වර්ගය. මූර්ධජ අක්ෂර. මුදුනින් උපදින අකුරු. එතකොට දිවේ අග මුදුනේ ස්පර්ශන. මොකද්ද මේ මුදුන කොහොමද අපි හඳුනගන්නේ? මුදුන හඳුනගන්නේ පුතා ඔයා පොඩක් දිවෙන් ස්පර්ශ කරලා බලන්න තල්ලට එහයින් එළියට වෙන්න තල්ලට එහයින් අපේ උඩු දත්තේ ඇතුල් පැත්තේ පොඩි නිකන් දිවේ අගට දැනෙන වැටි ස්පර්ශ කරලා බලන්න නිකන් පොඩි කට්ට පීලියක් වගේ පොඩි නිකන් පොඩි එහෙම එකක් දැනෙනවා. ඒ හරියට අපි කියන්නේ මුදුන කියලා. අපි ඔකට තල්ල මුදුන කියලාත් කියනවා. එතකොට මෙන්න මේ තල්ල මුදුන නැත්තම් මුදුනෙන් උපදින අකුරු වලට තමයි මූර්ධජ කිව්වේ. දිවෙහි අග මුදුනේ ස්පර්ශ වෙනවා. බලන්න තවක්ගේ අකුරු ටික ටට්ට ඩඩ නඩ. ඔකට තේරෙනවනේ ඒක හොඳටම තේරෙනවා පවක්ගේ අකුරු වගේම දිවෙහි අග අන්නතර තල්ල මුදුනේවත් මුදුනේහි. ඒ කියන්නේ දත්තටිට ඇතුල් පැත්තේ ස්පර්ශ වීමක් වෙනවා. එතකොට ඒ අකුරු උපදිනවා ටට ඩඩ නඩ කියන. ඒකත් හොඳටම තේරෙනවා ඔය අකුරු ටික. ඊළඟට මේකත් ඔයගොල්ලෝ තේරෙන්න එපායි. මේ තාලුජ අක්ෂර දිවෙහි මැද තල්ලේ ස්පර්ශලානේ උපදින්නේ. දිවෙහි මැද නේද? දිවෙහි මැද තල්ලේ ස්පර්ශලා උපදින අකුරු. බලන්නකෝ චවක්ගේ අකුරු ටික දිවෙහි මැද ස්පර්ශ වෙනවද කියලා. චච්ච ජජ්ජ ඤජ. හරිනේ? දිවෙහි මැද තල්ලේ ස්පර්ශලා තමයි උපදින්නේ. චච්ච ජජ්ජ ඤජ. ඒ වුණාට මේ හතරට වඩා මේක තේරෙනවා ටිකක් අඩුයි අපිට. මොකද මේ ඉන්ද්‍රිය අපිට ටිකක් දුරස්තයි. ඒක අපිට ගෝචර වෙන ප්‍රමාණය අඩුයි. නේද? ඒ නමුත් අපි මතක තියාගන්න ඕන දිවෙහි මුල උගුරෙහි ස්පර්ශලා තමයි කණ්ඨජ අක්ෂරය කියන්නේ කක ගග නග කියන අකුරු ටික උපදින්නේ. මේක තමයි අක්ෂර ශබ්ද බිහි වෙන ස්ථානය අනුව අක්ෂර මාලාවේ කරනු ලබන වර්ගීකරණයේ හෙවත් ස්ථානීය වර්ගීකරණය. මේ ටිකේ තියෙන්නේ පුතා මේ කණ්ඨජ තාලුජ මූර්ධ දන්තජ ඕෂ්ඨජ කියන අක්ෂර ශබ්ද වලින් බිහි වෙන අකුරු තියෙන්නේ 49යි. තව පුතා 60ට අඩුයි කීයක්ද 11. ඒ 11 පුතා එක ස්ථානයකින් උපදින්නේ නැහැ. ඒ ටික අපි ඊළඟට කතා කරනවා දිජාක්ෂර යටතේ. ඒ අකුරු උපදින්න උගුර විතරක් තිබිලා බෑ. උගුරත් එක්ක තල්ල දෙකම භාවිතා වෙනවා ඒ අක්ෂර උපදින්න. උදාහරණයක් අපි ගත්තොත් අපි දාන්න උගුරෙන් උපදින අකුරු විදියට අපි ඒ කියන අකුරු ටික. ඒ කියන අකුරු ටික ඇතුළත අකුරු පහක් තියෙන උගුරෙන් උපදින අකුරු. උගුරයි තල්ලයි දෙකම ඕනේ අකුරු උපදින්න. තව සමහර ඒවා තියෙනවා උගුර සහ තොල් මගී උපදින අකුරු. තව අකුරු තියෙනවා තල්ලෙන් උපදින අකුරු, මුදුනින් උපදින අකුරු, දත් වලින් උපදින අකුරු සහ දත් සහ තොල් වලින් උපදින අකුරු. තොල් වලින් මේ විදිහට තව එකක් තියෙනවා අපි දිජාක්ෂර වලට නැවත කතා කරමු. මේ ටික දැනට මතක තියාගන්න. මේකට ඔයගොල්ලෝගේ නිබන්ධනේ මම වෙනම වචන දෙකක් එකතු කරලා තියෙනවා. මෙන්න මේ උගුර තල්ල මුදුන දත් තොල් කියන ඒවාට අපි කියනවා ස්ථාන කියලා. උගුර කියන ස්ථානේ, තල්ල කියන ස්ථානේ, මුදුන කියන ස්ථානේ, දත් කියන ස්ථානේ, තොල් කියන ස්ථානේ, උඩු තොල කියන ස්ථානේ. ඒවට අපි කියනවා මේ පද්ධතියට අපි ස්ථාන කියන නම. ස්ථාන විතරක් තිබුණට අකුරු උපදින්නේ නැහැ කියලා අපි කිව්වා. ස්ථානත් එක්ක මෙන්න මේ අංගත් පාවිච්චි කරන කියන්නේ දිව සහ යටිතොල. ඒවට අපි කියනවා පුතා වචනයක් මතක තියාගන්න කරණ කියන. කරණ. දිව මුල, දිව මැද, දිවාග, දිවාග යටිතොල. මේවට අපි කියන්නේ කරණ කියලා. එතකොට කරණ 1යි 2ක් තියෙනවා. දිව සහ යටිතොල කියලා කියන්නේ අක්ෂර ශබ්ද බිහි වෙන පාවිච්චි කරන කරණ. මේක තමයි මූලික පැහැදිලි කිරීම. මම හිතනවා මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඔයගොල්ලෝ ලැබෙන්න ඇති කියලා. සාමාන්‍යයෙන් වචන පාඩම් කරන කටපාඩම් කරන්න යන්න එපා පුතා. මෙන්න මේ වචන ගැන අදහසක් මේ වචනාරහ ගොනු කරගන්න. ඒ තේරුම අරගෙන ඉවරලා ඒ තේරුමත් එක්ක ජ එකතු කරනම තමයි මේ වචන ටික හැදෙන්නේ කියලා මතක තියාගෙන අක්ෂර මාලාවේ ස්ථානීය වර්ගීකරණය පිළිබඳ අවධානය යොමු කරන්න. හොඳයි මම යනවා නිබන්ධනයේට. නිබන්ධනයේට යනවා. නිබන්ධනය ගන්න. නිබන්ධනය අපි ටික කරගෙන යමු. පැහැදිලි කිරීම ඔය කල. දැන් පුතා මම ওই කිව්ව කාරණා ටිකට අදාළව මෙන්න මෙතනින් ලියා ගන්න. මෙතනින් ලියන්න. මේ පේලි ලියන්න. මෙතන අක්ෂර ශබ්ද බිහිවන ස්ථානය අනුව මෙතනින් ලියා ගන්න. අක්ෂර ශබ්ද බිහිවන ස්ථානය අනුව අක්ෂර ශබ්ද
බිහිවන ස්ථානය අනුව. අක්ෂර ශබ්ද බිහිවන ස්ථානය අනුව. අක්ෂර ශබ්ද බිහිවන ස්ථානය අනුව. අක්ෂර මාලාවේ කරනු ලබන වර්ගීකරණය අක්ෂර ශබ්ද බිහිවන ස්ථාන අක්ෂර ශබ්ද බිහිවන ස්ථානය අනුව. අක්ෂර ශබ්ද බිහිවන ස්ථානය අනුව. අක්ෂර මාලාවේ කරනු ලබන වර්ගීකරණය අක්ෂර මාලාවේ කරනු ලබන වර්ගීකරණය ස්ථාන ඉතුරු ටික තියෙනවා ඉතුරු ලියන්න. අක්ෂර ශබ්ද බිහිවන ස්ථානය අනුව අක්ෂර මාලාවේ කරනු ලබන වර්ගීකරණය ඉතුරු ටික තියෙනවා ස්ථානීය වර්ගීකරණය නම් මේ. කියන්නේ අක්ෂර ශබ්ද බිහි වෙනවා නම් ඒ බිහි වෙන ස්ථාන අනුව අක්ෂර මාලාවේ වර්ගීකරණයක් කරනවා. අන්න ඒ වර්ගීකරණයට අපි කියන්නේ ස්ථානීය වර්ගීකරණය කියලා. මේ අක්ෂර ශබ්ද බිහි වෙන්නේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ ප්‍රධාන ස්ථාන පහක්. මම මේ කියවනේ ප්‍රධාන ස්ථාන පහක් පදනම් කරගෙන තමයි මේ අක්ෂර ශබ්ද බිහි වෙන්නේ. එම ස්ථාන වලට අපි ඉන්දියන් ඒ ස්ථාන නම් වූ ඉන්දියන් හඳුන්වන්න අපි කියනවා මේ එම ඉන්දියන් හඳුන්වන්න අපි පාවිච්චි කරනවා කො මෙන්න මේ ස්ථාන කියන නම. මොකක්ද මතක තියාගන්න ඕන දැන්. ස්ථාන කියන නම භාවිතා කරනවා කියලා කියනවා. අක්ෂර ශබ්ද බිහි වෙන මේ ස්ථාන විතරක් තිබුණට ප්‍රමාණවත් නැහැ කියලාත් මම දැන් මීට කලින් පැහැදිලි කළා බෝඩ් එකේ. ඒ ස්ථානත් එක්ක ස්පර්ශ වෙන තවත් ඉන්ද්‍රියක් ඕන. ඒ ස්පර්ශ වන ඉන්ද්‍රියට අපි කියන්නේ කරණය කියලා. එහෙනම් අක්ෂර ශබ්ද බිහි වෙන්නේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ ස්ථානවලට කරණ ස්පර්ශ වීමෙන් ස්ථානවලට කරණ ස්පර්ශ වීමෙන් තමයි මේ බිහි වෙන්නේ. ඒතකොට මේ තියෙන මම අර බෝඩ් එකේ පැහැදිලි කළ ස්ථාන ටික දැන් ඔයගොල්ලෝ පේනවා මේ තියෙන්නේ මෙන්න මේකේ අපි ගත්තොත් මේ බලන්න මෙන්න තියෙනවා ඕස්ට ඒ කියන්නේ මේ උඩු සහ යට ඕස්ට කියලා කියන තොල් වලට මේකෙන් අපි ගන්න උඩු තොල කියන එක මෙන්න තියෙනවා දන්ත මේ තියෙන දන්ත කියලා කියන දාත් මෙන්න අර මං කෝගලන්ට දිව ස්පර්ශ කරලා බලන්න කියලා කිව්වේ මෙන්න මෙතන මුදුන කියලා කියන්නේ මේ ඔබට පේනවා මේ දත් ඇටියේ ඇතුල් පැත්තේ තමයි මේ මුදුන කියන ස්ථානේ තියෙන්නේ මේ හරිය තියෙනවා පොඩි කට්ට වගේ කොටසක් මේක තමයි කියන්නේ ඊළඟට අපි ගත්තොත් මෙන්න තියෙනවා තල්ල මේ තියෙන තල්ල ප්‍රදේශයේ තාලුව මෙන්න එතනින් මේ දිවෙහි මැද මෙන්න මෙතන ස්පර්ශ වෙනවා එතකොට තමයි ඒ ශබ්ද බිහි වෙන්නේ මෙන්න තියෙන උගුර අපි කියන ස්ථානයේ උගුර දිවෙහි මුල මෙන්න මේ දිවෙහි මුල මෙන්න මේ මෙතනට සමීප වෙලා තමයි ස්පර්ශ වෙලා නෙමෙයි සමීප වෙලා තමයි ඔය කියන කාන්ටජ අක්ෂර බිහි වෙන්නේ. ඒතකොට දිවෙහි මැද තල්ලෙහි ස්පර්ශ වෙනවා තාලුජ අක්ෂර බිහි වෙන්න. මෙන්න මේ දිවෙහි අග මුදුනේහි ස්පර්ශ වෙලා මූර්ධජ අක්ෂර බිහි වෙනවා. මේ දිවෙහි අග ආයි උඩුදත්තේට ස්පර්ශ වෙලා දන්තජ අක්ෂර බිහි වෙනවා. ඒ වගේම යටිතොල උඩුතොලෙහි ස්පර්ශ වෙලා ඕෂ්ඨජ අක්ෂර බිහි වෙනවා. මේක තමයි අක්ෂර බිහි වෙනවා. මෙන්න මෙතනින් මම මෙන්න මේ ලකුණු කරන තැන් වලින් තැන් පහේම ඔය ජයන්න ලියන්න පුතා. මේ ස්ථාන පහේ ජයන්න ලියන ලස්සනට පේන. මූර්ධ ධනජ මූර්ධජ. තාලු ධනජ තාලුජ. ඕෂ්ඨ ධනජ ඕෂ්ඨජ කාන්ට ධනජ කාන්ටජ. ඒ වගේම මෙන්න මෙහෙම කරන්න දන්ත කියන එකේ ඕනේ මූර්ධ කියන එකේ යාන්තමට මෙන්න මේ යයන්න පොඩි ඉරකින් කපලා තියන්න පුළුවන් මෙන්න මේ. යයන්න කපන්න. තාලුව කියන එකේ වයන්න යන්තමට කපලා තියන්න පේන නොපෙන ගන්න. කන්ටය කියන එකේ යයන්නත් කපලා තියන්න. එතකොට අපි එළියෙන් හැම එකක් ඉස්සරහම ජයන්න ලියන්න කිව්වේ. ජයන්න ලියලා ඕනනම් ජයන්න මෙන්න මේ හරියෙන් විතර ලියලා අපි නිකන් ජයන්න ලියලා මෙතනින් ඉස්සරහින් ලියලා තින්න උපදිනවා බිහි වෙනවා කියලා. ඒකට ඔයාලට හොඳට මේක තේරෙයි. ජයන්න ලියලා මෙතනින් ඉස්සරහින් ලියන්න උපදිනවා බිහි වෙනවා කියලා. එතකොට තවත් හොඳට මේක තේරෙයි. උපදිනවා බිහි වෙනවා කියන අර්ථය තමයි ජයන්න තියෙන කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. උපදිනවා බිහි වෙනවා කියන අර්ථය තියෙන බව එතනින් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. ඊළඟට මම හිතනවා දැන් ඔයාලට මේක හොඳින් අවබෝධ වෙන්නේ නැති බෝඩ් එකේ පැහැදිලි කරලා ආයි නැවතත් මෙතනත් පැහැදිලි කළා. ඉතින් දැන් මේක හොඳටම තේරෙන්නට ඕන. ඊළඟට අපි යනවා ඊළඟ කොටසට බලන්න. මේ අක්ෂර ශබ්ද බිහි වෙන වග්ගුවක් පිළිබඳව උතන මෙතනින් කරලා තියෙන්නේ.
දැන් මෙන්න මේ ටික පුතා මෙතනනේ තියෙන්නේ. එතකොට ඔයාගේ නිබන්ධනේ නිකන් අපැහැදිලි වගේ මේක මෙතන තියෙන එක. මෙන්න මේ ටික උප්පත්ති ස්ථානයේ කියන ඊළඟ පිටුවේ මෙතනින් ලියා ගන්න. මෙතන උඩින් ලියා ගන්න. උපකාරී වන කරණය කියන එක මෙන්න මෙතනින් ලියා ගන්න. මෙතනින් ලියන්න උප්පත්ති ස්ථානය කියලා ඊළඟ පිටුවේ නැත්නම් මේක අනිත් පිටුවේ තියෙන දේ අපැහැදිලි වෙනවා. මේ පැත්තේ ලියන උපකාරී වන කරණය කියලා ඊළඟ අභ්‍යාසයට ඕන නිසා මම කියන්නේ. අක්ෂර නාමය කියලා මෙතනින් ලියා ගන්න. අයත් අක්ෂර කියලා මෙතනින් ලියා ගන්න. ඒක ලියන්නකො ඉක්මන් කරලා. ලියලි වර්ණක් කියන හරි කියලා. හරි නේද? හරි සර්. හරි ඊළඟට බලන්න. දැන් පුතා මෙන්න තියෙනවා අපි අර බෝඩ් එකේ සටහන් කර කණ්ඨජ අක්ෂර. ඒ කියන්නේ දිව මුල කර්ණ ලෙස භාවිතා වෙමින් දිව මුල උගුරේ ස්පර්ශයෙන් උපදින දිව මුල කර්ණ ලෙසත් උගුර උච්චාරණ ස්ථාන ලෙසත් භාවිතා වෙමින් උච්චාරණය කරන අක්ෂර නැත්නම් අපි කෙටි වෙන විදිහකට කියනවා නම් දිවෙහි මුල උගුර දෙසට ලං වීමෙන් නැත්නම් සමීප වීමෙන් උපදින අකුරු. ඒවට කියන්නේ කණ්ඨජ කියලා. මොකද උගුරට අපි කිව්වේ මොකක් කියලාද? කණ්ඨ කියලා. උගුරට කියන තවත් නමක් තමයි කණ්ඨ. ඒ උගුරෙන් උපදිනවා කියන අර්ථය තමයි මේ ජ කියන එකේ තියෙන කියලා අපි දැන් මෙච්චරලා කිව්වා. මේ ජ කියන අකුරේ තියෙනවා උපදිනවා බිහි වෙනවා කියන අර්ථය කියලා මෙච්චරලා අපි දැන් පැහැදිලි කරගත්තා. එතකොට මේකේ ඊළඟ කාරණාව තමයි උගුරෙන් උපදින කණ්ඨජ කියන අක්ෂර මෙතන තියෙනවා බලන්න. මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතනින් තියෙන ගාන ලියා ගන්න. 10යි කිය. ඊළඟ පේලියේ 10ක් තියෙන එකක් ලියා ගන්න එතනින් 10යි. අගේම ලියා ගන්න. ඊළඟ පේලියේ 10ට වැඩි. ඒකේ තියෙනවා 11ක්. ලියා ගන්න එතනින් 11. එකොළහයි කියලා ලියා ගන්න. ඊළඟ පේලියේ තියෙනවා 8ක්. 8යි කියලා ලියා ගන්න. ඊළඟ පේලියේ තියෙනවා 10ක් ආවා. දැන් ඔයාලට පේනවා අකුරු ඔක්කොම මේ පේලි ටිකේ කීයක් තියෙද කියලා. ඔක්කොම තියෙනවා 49ක්. 49ක් තියෙනවා. ඔහම ගාන හදලා දාලා තියාගෙන ඕන කරන්නේ කියලා අපි දැන් බලමු. ඒතර මේකෙන් පුතා අර මම ඔයගොල්ලන්ට කියවනේ කවග්ගේ තිබුණු අකුරු 6ම මෙතන තියෙනවා. මේ කාක ගාග නග. ඊට අමතරව තියෙන්නේ ආ තියෙනවා. ඒ වගේම අ තියෙනවා. අක් තියෙනවා. චවග්ගේ අකුරු ටික බලන්න චවග්ගේ අකුරු 6ම තියෙනවා. චාච ජාජ ඤජ. ඊට අමතරව ඊ තියෙනවා. ය ෂ තියෙනවා. ඊළඟට බලන්නකෝ ටවග්ගේ අකුරු ටික ටාට ඩාඩ නඩ තියෙනවා. ඊට අමතරව ඉරු තියෙනවා. ඒ වගේම රශල කියන අකුරු තුන තියෙනවා. ඊළඟට අපි ගත්තොත් දන්තජ අක්ෂරවල තත දදන ද තියෙනවා. අමතරව තියෙනවා දෙකක් ලස්ස කියලා.
දන්තජ ලෑන්නේ දන්තද සයන්නයි. ඒ වගේම උඩුතොල නැත්නම් අපි කියන sorry ඕස්ට්‍රේලිය අක්ෂරවලදී ඕ ඌ තියෙනවා ටිකට අමතරව නේද? පාප බබ බ කියලා අවසානයේ අලුතෙන් ආපු sorry අලුතෙන් ආපු අකුරු තුන. ඒ කියන්නේ මෙතනත් 10ක් තියෙනවා. අර අකුරු 6 අලුතෙන් ආපු අර අනිත් අකුරු වෙන කොහෙන්ද තියෙන අකුරු 4කුයි. ඒතර කණ්ඨජ තාලජ මූර්ධ දන්තජ ඕස්තජ කියලා කියන්නේ අර අක්ෂර වර්ග පහේ අකුරු ටිකට අමතරව තවත් අකුරු තියෙනවා. මේක තමයි පැහැදිලි. ඔක්කොම 49 එන්නේ මෙතෙන්ට. තව 11ක් අඩුයි. අන්න ඒ 11 මෙන්න මෙතන තියෙනවා. මේකට අපි යනවා ඊළඟට. 11 කතා කරලා ඉවර වෙනවා. ලියා ගන්න පුතා මගේ නිර්වචනයේ පළවෙනි එකේ මේකට අදාළ නිර්වචනය ලියා ගන්න. ඊළඟට කන්තජ කියන ඕනද කියලා ඔයා නිර්වචනය ලියනවා. ඊළඟට පුතා මෙන්න මෙතන දිවෙහි මුල කොටස උගුර දෙසට ලං වීමෙන් කියන කොටස ඉරක් ඇඳලා හයිලයිට් කරගත්තත් කමක් නැහැ. මේ අකුරු උපදින්නේ කන්තජාක්ෂර උපදින්නේ දිවේ මුල කොටස උගුර දෙසට ලං වෙලා නැත්තම් සමීප වෙලා. දිවේ මුල කොටස උගුර දෙසට ලං වෙලා නැත්තම් සමීප වෙලා. දිවේ මුල උගුරු දෙසට සමීප වෙලා නැත්නම් ලං වෙලා මේ අකුරු උපදින්නේ. දිවේ මුල කොටස උගුරු දෙසට ලං වෙලා නැත්නම් සමීප වෙලා. මගේ නිර්වචනය ලියා ගන්නකො මෙතෙන්ට. මේ නිර්වචන ඔයගොල්ලෝ මම මෙන්න මෙතනින් නිර්වචනය හදාගන්න. මෙන්න මේ බලන්න උප්පත්ති ස්ථානයේ. උගුර උප්පත්ති ස්ථානයේ ලෙසත් තම උප්පත්ති කියන උච්චාරණ ස්ථානය. තම උප්පත්ති ස්ථානය. ලියා ගන්න. උගුර උච්චාරණ ස්ථානයේ ලෙසත් ලියා ගන්න මෙතෙන්ට උගුර උච්චාරණ ස්ථානයේ ලෙසත් මෙන්න උගුර උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මුල කරණයේ ලෙසත් උගුර උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මුල කරණයේ ලෙසත් උගුර උච්චාරණ ස්ථානයේ ලෙස වෙන මෙතෙන්ට ලියන්නේ උගුර උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මුල කරණයේ ලෙසත් දිව මුල කරණයේ ලෙසත් යෙදෙමින් දිව මුල කරණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර චරයි. උගුර උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මුල කරණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර කණ්ඨජ අක්ෂර නම් වේ. උගුර උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මුල කරණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර කණ්ඨජ අක්ෂර නම් වේ. උගුර උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මුල කරණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර කණ්ඨජ අක්ෂර නම් වේ. ඒ කිව්වේ මෙන්න මේ වගේ මම බලලා තමයි ওই නිර්වචනය කිව්වේ. උගුර උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මුල කරණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර. දැන් එහෙනම් අපිට පුළුවන් ඊටු ටික ලියන්න. මොකද්ද? තල්ල උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව මැද කර්ණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර. ඊළඟට අපි ලියන්න පුළුවන් මුදුන උච්චාරණ ස්ථානයේ ලෙසත් දිවාග කර්ණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර. උඩු දත් ඇටි උච්චාරණ ස්ථානයේ ලෙසත් දිව අග කර්ණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කරන අක්ෂර. උඩු තොල උච්චාරණ ස්ථානයේ ලෙසත් යටි තොල කරණයේ ලෙසත් යෙදෙමින් උච්චාරණය කරන අක්ෂර. මේ තියෙන්නේ ටික. හරි මම ඔයාලට මිනිත්තු කීපයක් දෙන්නම්. මිනිත්තු 2-3ක් දෙන්න. මේකින් එකකින් එක දැන් කණ්ඨජ එක කිව්වනේ. ඊළඟට මේ තාලුජ මූර්ධජ දන්තජ ඕස්තජ කියන ටිකේ කියාගෙන යන්න බලන්න. ලියාගෙන යන්න බලන්න ඉක්මන් කරලා මේ ටික. කණ්ඨජ තාලුජ මූර්ධ දන්තජ ඕස්තජ කියන ටිකේ නිර්වචන ටික ලියාගෙන යන්න බලන්න. පණි. ලියාගන්න මම හැම එක 3 දෙනා ඉන්නේ 3 දෙනාගෙන් අහන එකින් එක නිර්වචන. හොඳ. සල්ලියා. ලියපෙක දිහා බලන් කියන්නනේ ඉතින්. හැබැයි නිර්වචන හරිද කියලා බලන්න ඕන නිසා මම හැමෝගෙම අහනවා. පටන් ගන්න නම් තාලුජ වලින්. තාලුජ වලින් පටන් ගන්න.
ලියලා ඉවරනා කියන්න. හරි සර්. සාරදා ලියලා ඉවරද? ඔව් සර්. අනිත් අයත් හරිද? හරි. හරි. සාරදා මට කියන්න එකින් එක නිර්වචන ටික. අපේක්ෂා. උගුර උච්චාරණ ස්ථානය ලෙසත් දිව මුල කරණය ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර කණ්ඨජාක්ෂර නම් වේ. තල්ල උච්චාරණ ස්ථානය ලෙසත් දිව මැද කරණය ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර තාලුජාක්ෂර නම් වේ. මුදුන උච්චාරණ ස්ථානය ලෙසත් දිව අග කරණය ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර මූර්ධජාක්ෂර නම් වේ. උඩු දත්වැටිය උච්චාරණ ස්ථානය ලෙසත් දිව අග කරණය ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර දන්තජාක්ෂර නම් වේ. උඩුතොල උච්චාරණ ස්ථානය ලෙසත් යටිතොල කරණය ලෙසත් යෙදෙමින් උච්චාරණය කෙරෙන අක්ෂර ඕෂ්ඨජාක්ෂර නම් වේ. උපේක්ෂා කියමුද? උපේක්ෂා. උගුරු උත්පත්ති ස්ථානයේ ලෙස දිව මුල කර්ණය ලෙස යෙදමින් උච්චාරණය කරන අක්ෂර කණ්ඨාක්ෂර නම් වේ. තල්ල උත්පත්ති ස්ථානයේ ලෙස දිව මැද කර්ණය ලෙසත් යෙදමින් උච්චාරණය කරන අක්ෂර තාලුජාක්ෂර වේ. මුදුන උත්පත්ති ස්ථානයේ ලෙස දිව අග කර්ණය ලෙසත් යෙදමින් උච්චාරණය කරන අක්ෂර මූර්ධාක්ෂර නම් වේ. උඩු දත්වැටිය උත්පත්ති ස්ථානයේ ලෙස දිව අග කර්ණය ලෙසත් යෙදමින් උච්චාරණය කරන අක්ෂර දන්තාක්ෂර නම් වේ. උඩුතොල උත්පත්ති ස්ථානයේ ලෙසත් යටිතොල කර්ණය ලෙසත් යෙදමින් උච්චාරණය කරන අක්ෂර ඕෂ්ඨාක්ෂර නම් වේ. හරියට හරි. දම්සදී ලිව්වද? ඔව් සර්. කියන්න දම්සදී. උගුරු උච්චාරණය ස්ථානය ලෙසත් දිව මුල කරණය ලෙසත් යෙදමින් උච්චාරණය කරන අක්ෂර කණ්ඨජාක්ෂර නම් වේ. පල්ල උච්චාරණ ස්ථානය ලෙසත් දිව මැද කරණය ලෙසත් යෙදමින් උච්චාරණය කරන අක්ෂර තාලජාක්ෂර නම් වේ. මුදුන උච්චාරණ ස්ථානය ලෙසත් දිව අග කරණය ලෙසත් යෙදමින් උච්චාරණය කරන අක්ෂර වෘද්ධජාක්ෂර නම් වේ. උඩු දත්වැටි උච්චාරණ ස්ථානය ලෙසත් දිව අග කරණය ලෙසත් යෙදමින් උච්චාරණය කරන අක්ෂර දන්තජාක්ෂර නම් වේ. උඩුතල උච්චාරණ ස්ථානයේ ලෙසත් යටිතල කරණය ලෙසත් යෙදමින් උච්චාරණය කරන අක්ෂර ඕෂ්ඨජාක්ෂර නම් වේ. සාරදා මේ මට කියන්න සාරදා උපදිනවා කියන අර්ථය අපි ගත්තේ මොන ප්‍රත්‍යෙන්? ජ ප්‍රත්‍යෙන්. උපේක්ෂා මට කියන්න මුදුනට කොහොමද සංස්කෘතයේ මෙතන වචනේ පාවිච්චි කරන්නේ මුදුනට?
උදුන කියන අර්ථය දුන්න සංස්කෘත නාමය මොකක්ද? ඕ සාරදා මූර්ධය. හරි. කිව්වනේ. දම්සදී තොල් වලට දුන්නු සංස්කෘත වචනේ මොකක්ද? ඕෂ්ඨ. ඕෂ්ඨ. ඔය හැම තැනකටම ච නම් ප්‍රත්‍යකතු කරලා අපි කණ්ඨජ තාලුජ මූර්ධජ දන්තජ ඕෂ්ඨජ කියලා ව්‍යවහාරයක් හදාගත්තා. හරිද? එහෙනම් උතන හැම එකේම ඔය නිබන්ධනේ හැමතැනම ඔයගොල්ලෝ අර අපේ ව්‍යාකරණානුකූල නිර්වචනය වගේම මම ඔයගොල්ලෝ කිව්වා මීට කලිනොත් අර සාමාන්‍ය නිර්වචනයත් පොඩ්ඩක් ඉරක් ඇදලා තියාගන්න දිවි මැද කොට තල්ලේ වෙත සමීප වීමෙන් කියන එක ඊළඟට අපි ගත්තොත් එහෙම දිවි අග කොටස මුදුන වෙත සමීප වීමෙන් කියන කොටස ඉරක් ඇඳලා තියාගන්න. ආයි දිවේ අග කොටස උඩුදත් පෙට්ටියේ ස්පර්ශ වීමෙන් කියලා ඉරක් ඇඳලා තියාගන්න. ඒ වගේම යටිතොල හා උඩුතොල ආධාරයෙන් කියන එක ඉරක් ඇඳලා තියාගන්න. යටිතොල උඩුතොල ස්පර්ශ වීමෙන් කියන එක ඉරක් ඇඳලා තියාගන්න. දැන් මම මේ අවසන් කරන්න හදන්නේ මේකේ ඉතුරු කොටස කතා කරලා. මේ තියෙන අපේ අවසානයේ මෙන්න මම කිව්වා අර කලින් පැහැදිලි කරලා දුන්නා. සමහර ශබ්ද අක්ෂර ශබ්ද බිහි වෙන්න එක ස්ථානයක් තිබිලා ප්‍රමාණවත් නෙවෙයි. ඉතින් එක් ස්ථානයක් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ අකුරු උපදින්න ස්ථාන දෙකක් ඕන කරනවා. ස්ථාන දෙකක් ඕන කරනවා. එවැනි ස්ථාන දෙකකින් බිහි වෙන අක්ෂර වලට නමක් තියෙනවා පුතා. ඒකට අපි කියනවා ඉස්තෙනේ ලියා ගන්න. ද්විජ. මේකත් පුතා අර අපි කලින් කතා කරේ වගේ තමයි. හරිද? මේ බලන්න. මේ බලන්න. ලියාගත්තද? හරි මේ බලන්න. ද්වි කියන්නේ කීයද? දෙකයි. මේකට එකතු කරනවා ප්‍රත්‍යක් මොකද්ද? ජ. මේකේ අර්ථය මොකක්ද? ස්ථාන දෙකකින් උපදින. මට ඕන ජ කියන ප්‍රත්‍යාර්ථය. උපදින. උපදිනවා නැත්තම් බිහි වෙනවා. එහෙනම් උපදිනවා බිහි වෙනවා කොහමද? ද්වි දෙකකින්. දෙපළකින්. මම ඔකත් එක්කම තව උදාහරණයක් මේකත් මතක් වෙන තියන්නම් ඊට කලින් කියලා දීලා තියෙනවා. මම දැන් අපි දන්න මේ ජ එකතු වෙන ප්‍රත්‍ය එකතු වෙන නාම තියෙනවා. පාංක කියන්නේ මොනවටද පුතා? දවසදී එපදේ මඩවලට. එහෙනම් පංකජ කියන්නේ මොනවද? මාඩෙන් උපන් කියන එක. උදාහරණයක් අපි ගත්තොත් ඔය නෙළුම් නේද? ඒවට කියන්නේ පංකජනේ නෙළුම් වලට කියන පංකජ කියලා කියන්නේ ඒකයි. ඊළඟට අපි ගත්තොත් අණ්ඩ කියන්නේ බිත්තර වලට. එහෙනම් අණ්ඩ ධනජ අණ්ඩජ. ඒ කියන්නේ මොකක්ද? බිත්තරෙන් උපදින ජල ධනජ ජලජ. ජලජ කියන්නේ ජලයේ ජලයේ උපදින. තව උපදින ක්‍රමයක් තියෙනවා සංසේදජ කියලා කියන්නේ මොකද්ද? සංසේජනයේ වීමෙන් උපදින සංසේජනය. එහෙනම් පුතා මේ ඔක්කොම එක සමානයි. මේ ජ තමයි අර කණ්ඨජ තාලුජ මූර්ධ දන්ත දෝෂ්ඨද කියන තැන් වල තිබිච්ච ජම තමයි මේ තියෙන්නේ. මේ ජ කොහේ පාවිච්චි කරත් ප්‍රත්‍යක් ලෙස භාවිතා වෙනවා. මේ ප්‍රත්‍ය භාවිතා වෙන සැනින් ඒ අර්ථය වෙනස් වෙනවා. මොකද්ද? මේ අර්ථය තමයි ඉස්මතු වෙන්නේ මේ නාම වල. මඩ කියන නාමයේ අර්ථය මේක නිසා වැඩි වෙනවා ඉස්මතු වෙනවා. පංකජ කියලා කියන්නේ මඩේ උපන්. ඉස්සර තිබ්බේ මඩ. දැන් මඩේ උපන් කියන දක්වා අර්ථය වෙනස් වුණා. මෙන්න මේ ප්‍රත්‍ය නිසා. ඒවර තාද්දිත කියලා අපි ඉගෙන ගන්න මේක 11 ඉගෙන ගන්න පාඩමක්. ප්‍රත්‍ය ගැන ඉගෙන ගන්න වෙනම එකක්. මතක තියාගන්න මම මේ ද්විජ කියන එකත් හම්බ වෙච්ච නිසා මම ඔයගොල්ලන්ට මේක නැවත මතක් කරා. ද්විජ කියලා ඉන්දියාවේ තිබුණා පුතා. ද්විජ කියන වචනේ බ්‍රාහ්මණ වේද ග්‍රන්ථවල එහෙම වැඩිපුර පාවිච්චි කරපු වචනයක්. ද්විජ කියන වචනේ අර්ථය තමයි දෙවරක් උපදිනවා කියන එක ඒකට අනුව. ඔය සාමාන්‍යයෙන් බ්‍රාහ්මණ නැත්නම් අපි නෝ කුමාරයෙක් ඉපදුනහම ඒ කුමාරයා ඉපදිලා ටික කාලයක් ගියාම කුමාර අවදීදීම පුනරුල කියලා නූලක් පළඳවනවා. ඒ නූල පැලඳුවාම එයා හඳුනන්නේ ද්විජ කියලා. ද්විජ කියන්නේ දෙවරක් උපන් කියන. දෙවන උප්පත්ති කියන තමයි එතන කතා කරන්නේ ද්විජ කියන අර්ථය. එහෙනම් අතන හිස්තැන ඔයගොල්ලෝ ලියා ගන්නට ඇති. හිස්තැන ලියා ගන්නට ඇති. ද්විජ කියලා මෙන්න මෙතන. ද්විජ අක්ෂර කියන එක තියෙනවානේ. ද්විජ කියලා ලියා ගන්නට ඇති. මෙතන ද්විජ කියලා ලියා ගන්නට ඇති. ද්විජ අක්ෂර මෙතන ද්විජ අක්ෂර කියලාම ලියන්න. ද්විජ කියලා විතරක් ලියලා බෑ ද්විජ අක්ෂර කියලාම ලියන්න. ද්විජ අක්ෂර කියලාම ලියන්න.
එතකොට අන්නේ දිජාක්ෂර මොනවද? ඒ ස්ථාන මොනවද? ඒ අක්ෂර මොනවද කියලා නාමයන් මොනවද කියලා මෙතනින් අපි හඳුනා ගන්නවා. මෙන්න පුතා උගුරයි තල්ලයි ස්ථාන දෙකම ඕන. උගුරට තමයි මෙන්න මෙතන කන්ට කිව්වේ. තල්ලට තමයි තාලු කිව්වේ. ජ කියන්නේ ප්‍රත්‍ය. බලන්න අපි අර මුලින් ඉඳලා හොඳින් තේරුම් ගත්ත එකේ වටිනාකම. එතකොට උගුරයි තල්ලයි දෙකම ඇසුරු කොටගෙන දිවෙහි මුලත් දිවෙහි මැදත් සමීප වීමෙන් සහ ස්පර්ශය උපදින අකුරු පහක් තියෙනවා. මෙතන ඈ ඒ අයි මෙතනින් ලියා ගන්න පුතා 5යි කියලා අර කලින් වගේ වගේම ඈ ඒ අයි කන්ට තාලුජ උගුරයි තල්ලයි දෙකම ඇසුරින් බිහි වෙන අකුරු 5යි. ඒ අයි ඈ ඊළඟට පුතා උගුරයි තොල් උගුරට තමයි කන්ට කියලා මීට කලින් අපි පැහැදිලි කළේ තොල් වලට අපි කිව්ව ඕෂ්ට කියලා ජ කිව්වේ ප්‍රත්‍ය. එහෙනම් උගුර තොල් ඇසුරින් උපදින අක්ෂර වලට අපි කියනවා ඒ අකුරු තුනයි ඕෂ්ටජ කියලා. කන්ට ඕෂ්ටජ කියලා. ඕ අව් ඒ කියන්නේ ඕ අව් ඔයා නිකන් උච්චාරණය කරලා බලන්න ඉදිරින් යට ඇහුණක් කමක් නැහැ. මේ අකුරු උපදිනකොට මේ අකුරු ශබ්ද කරනකොට උගුරෙන් එන හඬ ඔබගේ තොල් උල් කිරීමෙන් තොල් දෙක උල් කරනවා. අපි තොල් උල් කරනවා කියලා කියන්නේ තොල් දෙක උල් වෙනවා. මේ අකුරු උච්චාරණය කරන ඕ බලන්න තොල් වැඩි ඒ කියන්නේ උගුරයි තොල් කියන ස්ථානයි මේ දෙකම මේ යෙදෙනවා මේ අකුරු උච්චාරණය කරන්න. ඕ අව් උච්චාරණය කරලා බලන්නකෝ. ඕ අව් එතකොට උගුරයි තොල් දෙකයි උගුරෙන් එන හඬ තොල් උල් වීමෙන් නිකුත් වෙන එකට තමයි අපි කියන්නේ මේ අකුරු උච්චාරණය කරන්නේ එහෙම. එවැනි අකුරු තුනයි. ඊළඟට තව අකුරු ටිකක් තියෙනවා පුතා දත් සහ තොල් ඇසුරින් උපදිනවා. දත් වලට තමයි අපි දන්ත කිව්වේ, තොල් වලට අපි කිව්වේ ඕෂ්ට කියලා. ජ කිව් උපදිනවා. එහෙනම් දත් සහ තොල් ඇසුරින් උපදින අකුරු දෙකක් තියෙනවා. ඒ ව සහ ෆ අකුරු දෙකයි. ලේසි. හරිම ලේසි වචනාර්ථයේ තේරුම් අරගෙන අවබෝධයෙන් මේක ඉගෙන ගත්තොත් නැත්නම් වචන පාඩම් කරකට කන්ටජ කන්ට තාලුජ කන්ට ඕෂ්ඨද කියලා කටපාඩම් කරකට හිටියොත් ඔයාලට මේක අමාරු වෙනවා. ඒකෝර පුතා මේ ස්ථාන වලට අමතරව උගුරත් එක්ක තව ස්ථානයක් භාවිතා වෙන ප්‍රධාන ස්ථානට අනුව ස්ථානයක් ඒ තමයි නාසය. ඒ කියන්නේ උගුරයි නාසයයි ඇසුරින් බිහි වෙනනේ. පූර්ණ නාසික කියලා අපි හඳුන්වන උගුරයි නාසය ඇසුරින් බිහි වෙන අකුරකුත් තියෙනවා. මෙන්න මේ අකුර. ඒකට අපි කියන අනුස්වාරය කියලා කියනවා. අකුරු එකයි. මෙන්න මේ ටික ඔක්කොම එකතු කරාම 3යි 5යි 3යි 8යි 2යි 10යි 1යි 11ක් එනවනේ පුතා. උතන 11යි මෙතන 49 එකතු කරාම කීයද? අනේ මෙන්න 60 හැදෙනවා ගාන. ඔන්න පුතා අක්ෂර 60 මෙතන ඉඳලා අපි කතා කරා අද දවසේ. මෙන්න අකුරු 60 වර්ගීකරණය සිදුවෙච්ච ආකාරය ස්ථානීය වර්ගීකරණය හෙවත් අක්ෂර ශබ්ද බිහිවන ස්ථාන අනුව අක්ෂරමාලාවේ වර්ගීකරණය අනුව මම හිතනවා මේ අක්ෂරමාලාවේ ස්ථානීය වර්ගීකරණය එහෙම නැත්නම් අක්ෂර ශබ්ද බිහිවෙන ස්ථානය අනුව අක්ෂරමාලාවේ කරන ලබන වර්ගීකරණය පිළිබඳ හොඳ අදහසක් ඔබට ලැබෙන්නේ නැති කියලා නේද සාරදා හොඳට තේරුණා නේද වැඩි ඔව් සර්. මතක වෙන්න බෑ හරිද හොඳටම තේරෙන්න ඕන මේක තේරුම් නැත්නම් අහගන්න ඕන තේරෙන විදිහට මම කිව්වා වචන වලින් ඉඳලම කිව්වා නිකන් උඩින් පල්ලෙන් කතා කරන්නේ නැතුව නේද දාම් සතිය උපේක්ෂා තේරුණා නේද මේක හොඳට ඔව් සර්. හොඳට මතක තියාගන්න කටපාඩම් කරන්නේ නෑ අපි. මේ හොඳ අවබෝධයෙන් මතක තියාගෙන වචන වල අර්ථය විමසමින් හිම අපි පාඩම් කරගන්නේ. නිකන් කටපාඩම් කරන එකට අපි යන්නේ. අපි කැමති නෑ. ඊළඟට මම යනවා පුතා ඊළඟ වර්ගීකරණයත් ඔහොම කතා කරන්න. ඒ තමයි අපි ඔයගොල්ලෝගේ නිබන්ධනයේ අංක දාගන්නකෝ දෙවෙනි වර්ගීකරණය. මීට කලින් තියෙන තව දෙවෙනි වර්ගය අකුරු 60 තව විදිහකට වර්ගීකරණය කරනවා. මෙන්න ඒකට තමයි අපි කියන්නේ මෙන්න මේ ഘോഷ වර්ගීකරණය කියලා. අකුරු 60 තව විදිහකට වර්ගීකරණය කරනවා. අකුරු 60 තව විදිහකට වර්ගීකරණය කරනවා. ඒකට අපි කියනවා ഘോഷ අഘോഷ වර්ගීකරණය. ഘോഷ අഘോഷ. හරිම ලේසි පුතේ. ഘോഷ කියලා කියන්නේ ශබ්දයේ අඩු පැතිරීමක් තියෙන. උච්චාරණය කරනකොට ශබ්දයේ වැඩි පැතිරීමක් තියෙනවා. මේ අකුරු වලට අපි කියන ഘോഷාක්ෂර කියලා. උච්චාරණය කරනකොට අකුරු 60 ඇතුලේ තියෙනවා ශබ්දයේ අඩු පැතිරීමක් තියෙනවා. ඒවට අපි කියනවා අഘോഷාක්ෂර කියලා. හරිම ලේසි එක මම නැවත මතක් කරේ. ഘോഷ අഘോෂ කියලා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයි. එහෙනම් අഘോഷ කියන මාතෘකාව ඉස්සරහින් යටින් ලියා ගන්න. අഘോෂ කියන මාතෘකාව යටතේ ලියා ගන්න මෙහෙම. අഘോෂ කියන මාතෘකාව යටතේ මේක ටිකක් වැදගත් මාතෘකාවක් හොඳ. ටිකක් අර කියන අපි නිකන් සාමාන්‍ය මීට කලින් උගලට වෙන කලින් ශ්‍රේණි වලදී අහුවෙච්ච නැති මාතෘකාවක් නෙමේක. ഘോഷ අഘോෂ කියලා කියන්නේ කලින් ශ්‍රේණි වලදී අපි
අපිට අහුවෙච්ච නැති පළවෙනි වතාවට අහුවෙන මාතෘකාවක්. එහෙනම් අඝෝෂ කියන්නේ මොනවද කියලා අපි ලියාගමු මෙන්න මෙතනින්. ලියා ගන්න. උච්චාරණය කිරීමේදී ස්වර තන්තු වල උච්චාරණය කිරීමේදී ස්වර තන්තු වල උච්චාරණය කිරීමේ ස්වර තන්තු වල උච්චාරණය කිරීමේදී ස්වර තන්තු වල කම්පනය ස්වර තන්තු වල කම්පනය අඩුවෙන් ඉදමදි වේ සමහරට උච්චාරණය කිරීමේදී ස්වර තන්තු වල කම්පනය අඩුවෙන් සිදුවීමෙන් උච්චාරණය කිරීමේදී ස්වර තන්තු වල කම්පනය අඩුවෙන් සිදුවීමෙන් බිහිවන අක්ෂර උච්චාරණය කිරීමේදී ස්වර තන්තු වල කම්පනය අඩුවෙන් සිදුවීමෙන් බිහිවන අක්ෂර අඝෝෂාක්ෂර නම් වේ. මෙන්න මෙතන ඉස්සරහින් පුතා ලියා ගන්න මාතෘකාව ඉස්සරහින් ලියා ගන්න. මෙතනින් ශබ්දයේ අඩුපැතිරීමක් ඇති අක්ෂර උච්චාරණය කිරීමේදී ශබ්දයේ අඩුපැතිරීමක් ඇති අක්ෂර. මෙතනින් ලියා ගන්න උච්චාරණය කිරීමේදී ශබ්දයේ අඩුපැතිරීමක් ඇති අක්ෂර කියලා. උච්චාරණය කිරීමේදී ශබ්දයේ අඩුපැතිරීමක් ඇති අක්ෂර. උච්චාරණය කිරීමේදී ශබ්දයේ අඩුපැතිරීමක් ඇති අක්ෂර. උච්චාරණය කිරීමේදී ශබ්දයේ අඩුපැතිරීමක් ඇති අක්ෂර කියලා ලියා ගන්න. අර කිව්ව කාරණා තවදුරටත් පැහැදිලි කරලා තියෙන උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ තියෙන ස්වර තන්තු නම් කුඩා ඉන්ද්‍රියන් සෙමින් චලනය වෙනවා කියලා තියෙනවා. එම අක්ෂර සංඛ්‍යා පිළිබඳ ස්ථිත විද්‍යුතුන් අතර නිශ්චිත මතයක්. විද්‍යුතුන් අතර නිශ්චිත එකඟතාවයක් නැහැ. සාමාන්‍යයෙන් එවැනි අක්ෂර 15ක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ අක්ෂර 15 තමයි මෙතන ලියන්න තියලා තියෙන්නේ. මේක ලියාගෙන මම දැන් කියන්නම් අකුරු ටික. පළවෙනි අක්ෂරය ලියා ගන්න. ඔයගොල්ලෝ මේ ඉගෙනගෙන ඇති මේකේ පළවෙනි අක්ෂරය. මෙතන ලියා ගන්න පළවෙනි අකුර ඔයගොල්ලෝ දන්නෝ එක. අක් කියන අකුර අයන්නා වරහන් බිංදු දෙක අක් අක් කියන අකුර ලියා ගන්න උතෙන්. අක් කියන අකුර. ඒක හරිම ලේසි. අක් කියන අකුර ලියාගෙන ඒක හරිම ලේසි. ඊට අමතරව පුතා තියෙන්නේ මෙන්න මේ පේලේ කච්චට තප ලියන්න. මේ පේලි එකේ මහ ප්‍රාණ අකුරු ටික ගන්න. කාක ගාග නග කාක චාච ජාජ ඊළඟට කාක කාක චාච තාට තාත පාප ලියන්න. ඊළඟට මෙතන ලියා ගන්න මෙන්න මේ හතරේ ලියා ගන්න. ශාශස අකුරු 3යි ෆ අක්ෂරයයි. ශාශස අකුරු 3යි ෆ අක්ෂරය. මෙන්න මේ අකුරු ටික මේ කිව්වේ. ගජ්ජර දබ කච්චර තප කියන එක අල්ප ප්‍රාණ මහ ප්‍රාණ පහ තියෙන 10යි. ඒ කියන්නේ අනු විසර්ගය නෝතෙන්ට විසර්ගයයි. අර කච්චර තප කියන්නේ කච්චර තප අල්ප ප්‍රාණ 5යි මහ ප්‍රාණ 5යි. ඒ වගේම හරිම ලේසි
චාෂස කියන අකුරු 3යි අලුතින් අක්ෂර මාලාවට එකතු වෙච්ච උපද්මානීය කියන අකුරයි මෙන්න මේ 15. මෙතන 1යි මෙතන 4යි මෙතන 10යි ඔක්කොම 15. මේ 15 තමයි අපි සලකන්නේ ශබ්දයේ අඩු පැතිරීම උච්චාරණය කිරීමේ ශබ්දයේ අඩු පැතිරීමක් ඇති අක්ෂර විදිහට සලකන්නේ ඔන්න ඕක. හරි. එතකොට ඒ ටික තේරෙනවා ඔයගොල්ලන්ට. දැන් අඝෝෂ ටිකටත් අපි අංපම් කරලා අඝෝෂය. මෙන්න මෙතනට ලියාගත්තනේ නිර්වචනයක්. ඒ නිර්වචනය හදලා මෙන්න මෙතනට ලියන්න පුළුවන් නම් සාරදා මට කියන්න මෙතන ලියපු නිර්වචනේ අඝෝෂ වලට ලියපු නිර්වචනය කියන්නේ මෙන්න මෙතෙන්ට මේකට ලියපු නිර්වචනය කියන්නේ මොකක්ද එතන ලියපු නිර්වචනය? කවුරු හරි කමන්නේ කියන්න. උච්චාරණය කිරීමේදී ස්වර තන්තුවල කම්පනය අඩුවෙන් බිහිවන අක්ෂර අඝෝෂාක්ෂර නම් වේ. එහෙනම් ඒක හදා ගන්න පුළුවන් අඩුවෙන් කියන එක මොකක් කරලාද? වැඩියෙන් සිදුවීමෙන් උච්චාරණය කිරීමේදී ස්වර තන්තු වල චලනය අඩුවෙන් සිදුවීමෙන් කියලා මෙතන අතන වැඩියෙන් මෙතන ලියාගන්නේ හදලා ලියාගන්න. උච්චාරණය කිරීමේදී ස්වර තන්තු වල කම්පනය වැඩියෙන් සිදුවීමෙන් උපදින අක්ෂර හදලා ලියාගන්න අර කලින්කෙත් එහෙම පොඩි වෙනසක් තියෙනවා. උච්චාරණය කිරීමේදී ස්වර තන්තු වල කම්පනය වැඩියෙන් සිදුවීමෙන් උපදින අක්ෂර. මෙතන ඉස්සරහින් මොකද්ද ලියාගන්නේ පුතා? මෙතන ලිව්වාගේ. අඝෝෂ වලට ලිව්වත් එකක් තියෙනවනේ. ඒකෙන් මේ විරුද්ධ අදහස ഘോഷ වලට ලියන්න එපා. මොකක්ද එහෙනම් එතෙන්ට අපිට ලියන්න පුළුවන් ඒ? ආ? ශබ්දයේ වැඩි පැතිරීමක් ඇති අක්ෂර. අන්න හරි. උච්චාරණය කිරීමේදී ශබ්දයේ වැඩි පැතිරීමක් ඇති අක්ෂර කියලා ලියාගන්න. ഘോഷාක්ෂර ඉස්සරහින් ලියාගන්න උච්චාරණය කිරීමේදී ශබ්දයේ වැඩි පැතිරීමක් ඇති අක්ෂර කියලා. මෙන්න මෙතනින්. උච්චාරණය කිරීමේදී ශබ්දයේ වැඩි පැතිරීමක් ඇති අක්ෂර කියලා ලියාගන්න. උච්චාරණය කිරීමේදී ශබ්දයේ වැඩි පැතිරීමක් ඇති අක්ෂර කියලා ලියාගන්න. උච්චාරණය කිරීමේදී ශබ්දයේ වැඩි පැතිරීමක් ඇති අක්ෂර ഘോഷාක්ෂර කියලා කියන්නේ. ඒකත් හරිම ලේසි. මේ බලන්න. උච්චාරණ ඉදිරිපත්ති පිට ස්වර තන්තු නම් කුඩා ඉන්දියා වේගෙන් චලනය වෙන්නේ. වේගෙන් චලනය. මේ අක්ෂර શબ્ද බිහි වෙන්නේ එහෙමයි. ඒතර අක්ෂර සංඛ්‍යා පිළිබඳ විද්‍යුතුනතර අර වගේම නිශ්චිත එකඟතාවය යන්නේ අරගෙන තිබෙන්නේ නැත්නම් මේකට තියෙන දේකුත් නැහැනේ. සාමාන්‍යයෙන් අපි සලකන්නේ 45යි. අඝෝෂාක්ෂර කාණ්ඩයත් අඝෝෂ නෙමෙයි. මේක වැරදි මෙතන හදාගන්න. මේක අයින් කරන්න. ഘോഷාක්ෂර කාණ්ඩයට තුන බල. මේක ලියන්න පුළුවන් වුණාට සියලුම ස්වර ආයිති පුතා. මේ තියෙන ස්වර 18 සියලුම ස්වර ഘോഷයි. ඔයගොල්ලෝ දන්න තනි අකුරක් විදිහට උච්චාරණය කරන්න පුළුවන් කොහොමත් ඒවා. එතකොට ඒවා ഘോഷයි තමයි. ස්වර 18ම ഘോഷයි. 18ම ලියන්න ටක් ගාලා. ස්වර 18ම ഘോഷයි. ස්වර 18ම ഘോഷයි. ඉතුරු ටිකත් ලියන්න. අතන නැති ටික මෙතෙන්ට ලියවනම් හරි. අතර නැති ටික උතෙන්ට ලියන්න.
මම හිතනවා අවසන් නැති කියලා. එතකොට ඒ ටික ලිව්වනම් හරි. 18 18 ඒත් ටික ලියන්න ඔක්කොම. මේ ටික ලිව්වහම ඒක නිමාව. හරිද? හරි සර් ඉවරයි. හරි. ඒක තමයි. දැන් අපිට වර්ගීකරණ දෙකක් අපි අවසන් කරලා තියෙනවා. මේ වර්ගීකරණය අපි දැනට දන්න නිසාම මේ වර්ගීකරණය අපිට ඊළඟ දවසේ වෙන කොටසකුත් එක්ක සම්පූර්ණයෙන් අවසන් කරගන්න පුළුවන්. හැබැයි මේ වර්ගීකරණය දැනගත්තත් අපි පොඩ්ඩක් විශේෂ අවධානයක් දෙන්නට ඕන. මොකද මේ වර්ගීකරණයත් අපිට වැදගත්. මේ වර්ගීකරණය නිතර ප්‍රශ්න අහන ඕගොල්ලෝගේ පේපර් එකේ දෙවෙනි කොටසේ පළමු ප්‍රශ්න ලෙස. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම කළ යුතුමයි. මේ ටිකත් අපි කරන්න ඕන. මේකේ වැඩේ තියෙන්නේ මේ අහන රටාව ගැන තේරුම් අරගෙන විභාගෙට මේ අහන රටාව ගැන තේරුම් අරගෙන තමයි මම මේ හිස් තැන් තියලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් අනුස්වාරය නැත්තම් අයන බිඳුව යෙදෙන ආකාර නැත්තම් යෙදෙන උදාහරණ ලියන්න කියනෝනේ මේ 10ක් මම දාලා තියෙන උදාහරණ අවස්ථා දෙකක් විතර දක්වන්න කියන විභාගෙ. විසර්ගයේ දෙන වචන දෙකක් ලියන්න කියන්න පුළුවන්. විසර්ගයේ අකුර ලියන්න කියන්න පුළුවන්. සමහරවිට විසර්ගයේ දෙන වචන දෙක. ගීකට ගැළපෙන මම මේ හිස්තැන් ටික තියලා සම්පූර්ණ කරලා තියෙන්නේ. මේවා අපිට වෙන වෙනම සාකච්ඡා කරන්නට වෙනවා. වෙන වෙනම කතා කරන්නත් ඕන. එතකොට අපිට ඒකේ දැන් ඔන්න අපිට ඉතුරු වෙලා තියෙන අක්ෂර මාලාව සම්බන්ධයෙන් ඔගොල්ලෝ 6 සිට 9 දක්වා කතා කරපු වර්ගීකරණ වලින් මේ වර්ගීකරණ වලින් 6 9 කතා කරපු ස්වර ව්‍යංජන වර්ගීකරණ වලින් ව්‍යංජන වල මාතෘකා 10 විතරයි ඉතුරුලා තියෙන අනිත් ටික ඔක්කොම ඉවරයි. හරිද? ඒක වැදගත් කාරණාවක් ඔයගොල්ලෝ සිහි ගන්නගෙන මතක තියාගන්නටම ඕන කාරණාවක්. හරිද? ඊළඟට අපි තාම දැන් මම ගිය සතියේ සෙන්සුරාදා කතා කරන ආරම්භ කරන හිටිය කොටසක් අපිට කතා කරගන්න බැරි වුණා. ඊළඟට මම ඔයගොල්ලෝට දැම්ම අර ගෲප් එකට දාන්නම් කියලා. නමුත් විදුලියේ ප්‍රශ්න තිබිච්ච නිසා රෙකෝඩින් එක කරගන්න බැරි වුණා. රැවෙල කරන්න බෑ මෙතන. ඒක නිසා ඒක පොඩ්ඩක් එහෙම අතපසුවීමක් වුණා. ඒක අපි බලමු ඉස්සරහදී අඩුපාඩු ටික හදා ගන්නට ඕන. දැන් අපිට මම ඔයගොල්ලෝට කියලා ඇති අපිට වෙන වෙනම ඕන කරනවා. දැන් පේපර් එකේ ආකෘතියට මම කතා කරන්නේ කොයි වෙලාවෙ. දැන් මම අද දවසේ දැන් ෆිසිකල් ක්ලාස් වලට දුන්නු අණු කොටස් ටික මම ඔයගොල්ලෝට දාන්නම්. බෙබුතා පොත් බලන්න නැතුව ලියන්න ඕන. පොත් බලන්න නැතුව ලියන්න ඕන. ඒ ලියන අණු කොටස් එකින් එක ඔයගොල්ලෝ යොමු කිරීම කරන්න. ගෲප් එකට මම ඇඩ්මින් දෙන්නම් කොටම. එතකොට ඔයගොල්ලෝ පුළුවන් ඔයගොල්ලෝගේ කරපු දේවල් දාන්න. හැබැයි මම ඔයගොල්ලන්ට ගෲප් එකට දැම්මොත් දැන් අද කරන්න වෙන්නේ ඔයගොල්ලෝ ක්ලාස් එකක් තියෙනවනේ නාමයට නේද? එව නේද? මේ තියෙනවනේ අද ක්ලාස් එක. පේපර් ක්ලාස් එක ඔව් තියෙනවනේ. සර්. ඔව් ඒක නිසා මම ඒක කරන්නේ නැහැ අද. නමුත් මම ඒක ඉස්සරහදින් ඒ ටික කරනවා. මොකද මම ෆිසිකල් ක්ලාස් වල මේ ටික වැඩි කරගෙන යනවා දැන්. කවුරු ගානක් තිස්සේ කරන වැඩක්. ඔන්ලයින් එකටත් සම්බන්ධ කර ගන්න ඕනේ. මේක අනිවාර්යෙන් මේ අභ්‍යාසයට වැදගත්. ඉතින් අර පේපර් වල පේපරේ පේපර් ආකෘති එක එක අංග ටික වෙනනවා අපි කතා කරනවානේ. ඒ නිසා ඒක අපි කතා කරනවා. හොඳයි. අපි අද දවසේ මේ මාසේ දවස් 4ක් අපි තව කොහොම හරි ව්‍යාකරණ වලට ගන්නට ඕන. එතකොට අපි සතිය දවස්වල පාසල් විභාග නිසා එකත් එක්ක අපිට ගන්න පුළුවන්කම ලැබෙයි. ඒක බලමු කොහොමද කරගන්නේ කියලා. වැඩි කාලයක් අපිට සාමාන්‍යයෙන් විවේකයක් එක්ක වැඩි කාලයක් අපි බලමු උත්සාහ කරමු මේක අවසන් කරගන්න ඕන නිසා මොහොමත් පුතා මතක තියාගන්න ඔයා 1 සිට 7 දක්වා වූ පාඩම් කියවන්න ඕන භාෂාව හා සාහිත්‍ය කොටස. භාෂාව සාහිත්‍ය කවි ගන්නවා. කවි ගන්න පුතේ පද අද නෙවෙයි කවි ගන්න. මම දැන් කවි ගන්න බෑ. අපිට තව කොටසක් කතා කරගන්න තියෙන එකයි කවි ගන්න නැත්තේ. මේ ඊළඟ දවසේ කවි ටික ගමු බදාදා දවසේ. බදාදා ඒ කාල සීමාව ඇතුළත. ඒ නිසා ඔයගොල්ලෝ අපි තාම අපි පටන් ගත්තේ නැති මාතෘකා 4ක් තියෙනවනේ. මාතෘකා 4ක් අපි තාම පටන් ගත්තේවත් නැහැ. අපි සාහිත්‍ය පටන්ගෙන යනවා වෙනම ව්‍යාකරණ ප්‍රධාන මාතෘකා ටික වෙනම සාකච්ඡා කරන් යනවා. නමුත් අපිට පටන් ගන්න ඕනේ නැති මාතෘකා 4ක් තියෙන විභාගයට අනිවාර්යයෙන්. පළවෙනි එක තමයි රචනා පටන් ගන්න බැරි වුණා තාම. ඊළඟට අපිට සාරාංශීකරණය පටන් ගන්න බැරි වුණා. ඊළඟට අපිට අවබෝධය පටන් ගන්න බැරි වුණා. විතරක් නෙවෙයි අපිට තාම බැරි වුණා ප්‍රායෝගික ලේඛන පටන් ගන්න. මේ හතරත් අපිට පටන් ගන්න තියෙනවා. ඉතින් මම අද දවසේ එකින් එකකට අපේ අවධානය තා කෙටියෙන් යොමු කරනවා. ඔයගොල්ලෝ ඒ නිසා ගන්න ඔයගොල්ලෝගේ රචනා විමසුම ලියන්න සූදානම් කරගත්තු පොත. රචනා විමසුම ලියන්න සූදානම් කරගත්තු පොත. ඔක්කොම පොඩි කොටසක් කතා කරනවා මම. මේක ආරම්භ කරලා තියන්න ඕන නිසා මේ මාතෘකා හතරෙන් එකක්වත් අපි සාම සාකච්ඡා කළේ නෑ නේද? හොඳයි. අපි
ඒ පොඩි කොටස බලමු. හරි. එතකොට මේක අපි ආරම්භයක් කරන් තියෙනවද දවසේ අපි කතා කරලා ලේසි. ඊළඟ දවසේ අපි ආරම්භයක් ගන්නවා සාරාංශ කරට. ඊළඟ දවසේ අපි ආරම්භයක් ගන්නවා අවබෝධය. ඊළඟ දවසේ ප්‍රායෝගික කරනවා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේ ඔබගේ ප්‍රශ්න පත්‍ර ආකෘතියේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5යිනේ. ප්‍රශ්න 5යි. ඒකෙන් පළවෙනි එක තමයි ව්‍යාකරණ ප්‍රශ්න 20ක් කියනවා. කෙටි ප්‍රශ්න 20ක් ලකුණු 20ක් ලැබෙන. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ තමයි රචනාව. ඔබට ලැබෙනවා මාතෘකා නෙමෙයි ඡේද 4ක් ලැබෙන්නේ. ව්‍යුහගත ඡේද 4ක් ලැබෙන්නේ. ඡේද 4න් එකක් තෝරගෙන මාතෘකාවක් හදාගෙන ඡේද 4න් එකක් තෝරගෙන ඒකට සැකිල්ලක් හදලා රචනාව ලියලා අවසානයේ මාතෘකාව ලියනවා කියන ක්‍රමවේදයක් අපි මේකෙදි සාකච්ඡා කරනවා. නැවත මතක් කරනවා සාමාන්‍ය පෙළ විභාගයේ දෙවෙනි සිංහල භාෂා සාහිත්‍ය පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍ර දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නේ රචනාවට තමයි වෙන් වෙන්නේ. මේකට ලකුණු 30ක් ලැබෙනවා. ලකුණු 30ක් ලැබෙනවා. මේ ලකුණු 30 ලකුණු 25ක් ලැබෙනවා. 30ක් නෙවෙයි 25ක් ලැබෙනවා. මේ ලකුණු 25 ලැබෙන්නේ අපිට ආකාර තුනකට. මේ ලකුණු 25 ගන්න ඔබට ව්‍යුහගත ඡේද 4ක් ලැබෙනවා. 4න් එකක් තෝරගෙන තමයි 4න් කැමති ශ්‍රේෂ්ඨයක් තෝරගෙන අපිට රචනාව ලියන්න පුළුවන්. අපි ඒක විස්තරාත්මකව පසු කතා කරනවා. මේකට ලකුණු. ඒ කියන්නේ විභාග පේපර් එකේ තනි ප්‍රශ්නයකට වැඩිම ලකුණු ලැබෙන්නේ රචනාවට. ඒ නිසා මේක ඉතාම වැදගත්. තනි ප්‍රශ්නයකට වැඩිම ලකුණු ලැබෙන්නේ රචනාවට. ඒ නිසා මේක ඉතාම වැදගත්. ඒ නිසා මේ ලකුණු 25න් අපි හිතන තරම් ලේසි නෑ ලකුණු 25 ගන්න. මොකද හේතුව විභාගෙදී පුතා 25න් කීයද කියලා ලකුණු දාන්නේ නැති නිසා. විභාගයට ලකුණු දාන්නේ ලකුණු 8ක් දෙනවා පුතා ඒ කියන්නේ ව්‍යුහයට අපිට හරියට අපි කියනවා ඒකට ශිල්පීය දක්ෂතාවනුගමනයේ කියන්නේ සංවිධානාත්මක භාවයට ඇතුළු කාරණා තියෙනවා. තව ලකුණු 12ක් දෙනවා කරුණු වලට. කියන්නේ හොඳ සාරවත් භාවය, නිර්මාණාත්මක භාවය වලට. තව ලකුණු 5ක් දෙනවා ශිල්පීය දක්ෂතා 6ට. ශිල්පීය දක්ෂතා 6ක් තියෙනවානේ. පැහැදිලියත් අකුරු ඊළඟට අක්ෂර වින්‍යාසයේ පද බෙදීම, උක්තාක්ෂරපද සම්බන්ධය, විරාම ලක්ෂණ සහ නිවැරදි ඡේද වේද දැක්වීම. ඒවට ලකුණු. දැන් ඔබට පේනවා රචනාවට එහෙම අපි හිතන තරම් ලේසි නෑ. මේකට උඩරිම අපි 8න් හිතමු උඩරිම අපි ගත්තේ ලකුණු 6යි කියලා. 12න් අපි හිතමු උඩරිම ගන්න පුළුවන් 10යි කියලා. 15න් අපි හිතමු උඩරිම ගන්න පුළුවන් 3යි කියලා. 13යි 10යි 3යි 13යි 19යි. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් දැන් ඔයා හොඳටම රචනාව ලියන කෙනෙක් වුණත් හොඳට මේ කියලා සාමාන්‍යයෙන් මධ්‍යස්ථ මට්ටමේ රචනා ලියන කෙනෙක් නම් ඔයාට දැනට ඔයා ඉන්නේ ලකුණු 25න් 19ක වගේ සීමාවේ තමයි ඉන්නේ. 18ක් හෝ 19ක්. අපිට දැන් තියෙන්නේ අභියෝගය මෙන්න මේ 19 සිට 25 දක්වා වූ ඉතුරු ලකුණු 6 කොහොමද හදාගන්නේ? මේ 6 හදාගන්න තමයි අමාරු. ඔයා 18 19 හරි ලේසි. 18 19 20 21 22 දක්වා. ඔයාට ඇත්තටම ලකුණු 25න් 22ට ළඟා වෙන්න හරිම අමාරුයි. 22කින් එහාට නම් හරිම අමාරුයි පුතා. අපි හිතමු 8න් ඔයාට ලැබෙන්නේ ලකුණු 7යි. උඩරිම 8න් 8ම ගන්න කොච්චර මහන්සි වෙනවද? 8න් 8ම ගන්න කොච්චර ඔයා දක්ෂ වෙන්න ඕනද? අපි හිතමු 12න් ඔයාට ගන්න පුළුවන්. ඔයා ගොඩාක් දක්ෂ කෙනෙක්. ඔයා 11ක් ගන්නවා කියලා හිතන්නකෝ 12න්. ඊළාට ඔයා 5න් 4ක් ගන්නවා කියලා හිතන්නකෝ. නේද? ඒ ගත්තත් ඔයාට ලකුණු 3ක් අඩු වෙනවා. ඒ කියන්නේ ඔයාට උඩරිම ලකුණු ප්‍රමාණයෙන් ගියත් ඔයාට ගන්න වෙන්නේ 25න් 22යි. 25න් 23ක් හරි 24ක් හරි 25න් 25ම හරි. ඔය අන්තිම ලකුණු 3 ගන්න ඔයා කොච්චර දක්ෂයෙක් වෙන්න ඕනද? ඒක හැබැයි පුතා විභාගයේදී ඔයාට 25න් කීයද කියලා දෙනවනම් ඒක ගන්න ලේසි. 25න් කීයද කියලා දෙන්නේ නැහනේ. දෙන්නේ ලකුණු 8න් කීයද 12න් කීයද 5න් කීයද මේ ටික ඔක්කොම එකතු කරාම 25යි. ඒ ටිකේ ඒ කොටස් වල එකතුව තමයි ඔයාට අන්න ලැබෙන්නේ. ඒ නිසා මේ රචනාව ඔයා හිතන තරම් ලේසි එකක් නෙවෙයි. හැබැයි ඔයා දැනට ඉන්න මට්ටම ලකුණු 18ක් වෙන්න පුළුවන්. අන්න ඉතුරු ලකුණු 5 නැත්නම් ඉතුරු ලකුණු 3-4 වැඩි කරගන්නේ කොහොමද කියලා අපි මේ ඇසුරින් අපි කතා කරගන්න. මේක අවබෝධයෙන් කරන වැඩක්. ඒක නිසා මෙන්න මේක සටහනක් අපි හදාගන්න. හරි. පුංචි කාරණාවක් කියලා අපි පන්ති අවසන් කරමු. ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. අපොස සාපෙල ලියා ගන්න. රචනා විමසුම් පොතේ ලියා ගන්න. අපොස සාපෙල සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේහි අපොස සාපෙල
අපොස සාපිල සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේහි අපොස සාපිල සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේහි අපොස සාපිල සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේහි දෙවන කොටසෙහි අපොස සාපිල සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේහි දෙවන කොටසෙහි දෙවන ප්‍රශ්නේ දෙවන කොටසෙහි දෙවන ප්‍රශ්නේ සාමාන්‍යයෙන් වෙන්වන්නේ ඔබගේ ලේඛන හැකියාව මැන බැලීම සඳහාය. ඒ කියන්නේ ලියන්න පුළුවන්ද කියලා බලන එක තමයි හොඳට ලිවීමේ හැකියාව තියෙද කියලා බලන්න තමයි ඒක තියෙන්නේ. අර හොඳට ලිවීමේ හැකියාව තියෙනවද? ලේඛන හැකියාව කොහොමද ඔයාලා? ඒක තමයි එතන මැන බලන්නේ. ලේඛන හැකියාව කොහොමද කියලා තමයි මැන බලන්නේ. ලියා ගන්න. මේ සඳහා ලකුණු මේ සඳහා ලකුණු 25ක් හිමිවන අතර ඒ අනිවාර්ය ප්‍රශ්නයකි. මේක ලියා ගන්න පුතා. දෙක කොටස කියලා ලියන්න. අංක දාගෙන 1 2 3 4 ප්‍රශ්න 5යි පේපර් එකේ. ඒකේ මේ දෙවෙනි ප්‍රශ්නය ගැන අපි කතා කරන්නේ. ඒක රචනාව. ඒකට ඉස්සරහින් රචනාව කියලා ලියන්න. එතකොට මේ රචනාව කියන ඉස්සරහින් ලියලා ඒක ඉස්සරහින් ලකුණු කියලා ලියලා 25යි කියලා ලියන්න. මේක අපි නැවත කොටස් 3කට බෙදනවා. මේ ලකුණු 25 8යි 12යි 5යි ලෙස 8යි 12යි 5යි ලෙස 8යි 12යි 5යි ලෙස කියලා ඔක විතර වෙන් කරලා තියාගන්න. 8යි 12යි 5යි ලෙස නැවත මේක බෙදනවා කියන එකත් උතන මතක තියාගන්න ඕන කාරණාවක්. 8යි 12යි 5යි 8යි 12යි 5යි ලෙස නැවත වර්ග කරනවා කියන එක ලියන්න. 8යි 12යි 5යි 8යි 12යි 5යි 8යි 12යි 5යි. එතකොට මේකේ 8 ලැබෙන්නේ මොනවටද කියලා අපි දැනගන්න එපා නේද? 8ක් ලැබෙන්නේ මොනවද? ඊට අපිට 12ක් ලැබෙන්නේ මොනවද? අපිට ඊළඟට අපිට ලකුණු 5ක් ලැබෙන්නේ මොනවටද? මේ 5 ලැබෙන තැන ඉස්සරහින් ලියා ගන්න ශිල්පීය දක්ෂතා. ශිල්පීය දක්ෂතා කියලා ලියා ගන්න. ශිල්පීය දක්ෂතා.
ඉස්සරහින් ලියා ගන්න. ශිල්පීය දක්ෂතා. ශිල්පීය දක්ෂතා. ශිල්පීය දක්ෂතා. ශිල්පීය දක්ෂතා. ශිල්පීය දක්ෂතා. ඊළඟට ශිල්පීය දක්ෂතා වලින් පස්සේ ලියා ගන්න. හරි ඊට මේ 12 කියන තැන ලියා ගන්න ශිල්පීය දක්ෂතා වලට උඩින් අපි අවසන් කරමු මෙතනින්. කාරණා තුන ලියලා අවසන් කරමු. ශිල්පීය දක්ෂතා වලට උඩින් ලියා ගන්න. සංවිධානයේ නිර්මාණාත්මක භාවය හා මෙතන ලියා ගන්න 12 ඉස්සරහින් ලියා ගන්න සංවිධානයේ නිර්මාණාත්මක භාවය හා ස්වීයත්වය මොනවද කියලා පස්සේ කතා කරමු 12 ඉස්සරහින් ලියා ගන්න සංවිධානය තමාවක් සංවිධාන කරලා තියෙනවා සංවිධානය තමාවක් නිර්මාණාත්මක භාවය නිර්මාණාත්මක භාවය ඒ වගේම මේක ඉස්සරහින් ලියා ගන්න හා ස්වීයත්වය නිර්මාණාත්මක භාවය සහ ස්වීයත්වය මේකට ලකුණු 12යි සංවිධානය කරලා තියෙන රචනාව හරියට නිර්මාණාත්මක වෙන්න ඕන රචනාව හරියට තමන්ගේ වෙන්න ඕන වෙන කෙනෙකුගේ භාෂාවක් වෙන කෙනෙකුගේ ශෛලියක් තියෙන්න බෑ නිකන් වෙනම කතා කරනවා ලකුණු 12ක්ම දෙන්නේ ඒකට හරියට සංවිධානය කිරීමේ පදනම තමයි සැකිල්ලෙන් තමයි සංවිධානය පටන් ගන්න ඊළඟ අපිට මනන වෙච්ච ලේඛන පරිචයක් ලේඛන හැකියාවක් අපිට 12ට ලකුණු 8ක් ලැබෙන්නේ මොකටද කියලා ලියා ගන්න සාරවත් භාවය හා මාතෘකාව ලියනකොට අනිවාර්යෙන් මේක ලකුණක් ලැබෙනවා සාරවත් භාවය සහ මාතෘකාව කියලා ලියා ගන්න සාරවත් භාවය සහ මාතෘකාව හරිද එතකොට අපි ගත්තොත් මේ පහක් ලැබෙනවා දැන් ඔන්න සාරවත් භාවය සහ මාතෘකාවට ලකුණු 8යි සංවිධානාත්මක භාවය නිර්මාණාත්මක භාවය සහ ස්වීයත්වය සංවිධානය වෙලා තියෙන්න ඕන නිර්මාණාත්මකති වෙන්නට ඕන තමන්ගේ වෙන්නට ඕන. ඒ ලක්ෂණ තුන තියෙනවා තව ලක්ෂණ 12ක් ගන්න පුළුවන්කම තියෙනවා. 12 දෙන්නේ මේ ලක්ෂණ තුන. ඊළඟට තව පහක් දෙනවා ශිල්පීය දක්ෂතාවට. මෙන්න මේක හරියට හඳුනගෙන තමයි අපි රචනාවේ ලකුණු වැඩි ලකුණකට යන්න අපි කොහොමද වැඩ කටයුතු කරන්න කියලා මතක තියාගන්න. මේක අපි අර මෙහෙම ලියාගත්ත හේතුව තමයි ඔයා දන්නෝ දැන් මෙන්න සිංහල භාෂාව සාහිත්‍ය දෙවෙනි පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න රචනාව ඒකට ලකුණු 25යි. ඒ ලකුණු 25න් 8ක් ලැබෙන්නේ මොකක්ද අපි කියන්නේ ලකුණු 8ක් අපිට ලැබෙනවා මොකටද ලකුණු 8ක් අපිට ලැබෙනවා මොකටද සාරවත් හොඳ රසවත් කියන සාරය හොඳයි නම් සාරවත් භාවය ඒ වගේම මාතෘකාවට තව ලකුණු 12ක් ලැබෙනවා සංවිධානය කරලා තියෙනෝනේ මේ සාරවත් සාරය හොඳට සංවිධානය කරලා තියෙනෝනේ ඒ සාරය නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා තියෙනෝනේ ඒ සාරයේ ස්වීයත්වයක් පෙන්වන්න කරන්නට ඕනේ ඒ වගේම තව ලකුණු 5ක් ලැබෙනවා පැහැදිලි අත්අකුරු ලස්සනයි වෙන්නේ මේ ලස්සන අත්අකුරට නෙවෙයි භාගෙ ලකුණු ලැබෙන්නේ පැහැදිලි අත්අකුරු වලට. පැහැදිලි අත්අකුරු ඒ වගේම ඔයාගේ අක්ෂර වින්‍යාසය බලනවා එතන. පද බෙදලා තියෙනවද කියලා බලනවා. ඊළඟට උක්තාක්‍යත බලනවා. විරාම ලක්ෂණ හරියට තියෙද කියලා බලනවා. අවසාන වශයෙන් හරියට ඡේද ටික බෙදලා වෙන් කරලා තියෙද කියලා බලනවා. ඔන්න ඔය ටික බලලා ඔයාට එතන තව ලකුණු 5ක් ලැබෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපිට මේ කතා කරන්න තියෙන්නේ මේ යටතේ කොහොමද අපිට රචනාවකට ලකුණු ලැබෙන්නේ කියලා. දැන් අපි රචනාවට ওই රචනාව සම්බන්ධ ඉතුරු කාරණා ටික අපි කතා කරනවා. තව ගොඩක් තියෙනවා කතා කරන්න. මොකද ආරම්භයක් අපි ගත්තේ. ඒතර අද දවසේ අපි ව්‍යාකරණ පේපර් එකේ ප්‍රධාන මාතෘකා දෙකක් අවසන් කරා. ස්ථානීය වර්ගීකරණය අවසන් කළා. ඒ වගේම අපි අවසන් කළා ഘോഷ වර්ගීකරණය. අපිට තියෙන්නේ ස්වර ව්‍යංජන වලින් ස්වර අවසන් කරලා තියෙන කොහොමද ස්වර දක්වා අවසන් කරලා තියෙන ව්‍යංජන වල වර්ගීකරණ 10 කතා කරලා ඒ නිබන්ධන අපිට ඉවර කරන්න පුළුවන්. මම හෙට මේ සතිය ඇතුළත තව නිබන්ධන දෙකක් දානවා. එකක් තමයි ගෲප් එකට දාන්නේ. එකක් තමයි සාහිත්‍ය දෙවෙනි පාඩමේ නිබන්ධනය. අනිත් එක තමයි ඔයාලට මම දානවා නිබන්ධනයක් ව්‍යාකරණ නිබන්ධනය ක්‍රියාපද කියන මාතෘකාව. මේ නිබන්ධන දෙක මම මේ සතිය තුල උගට දෙනවා. එතකොට ඒකෙත් වැඩ කටහඬක් පටන් ගන්නවා. දැන් අද දවසේ අපි අවසන් පටන් ගත්තා රචනාව සම්බන්ධ මූලික පැහැදිලි කිරීම. ඊළඟ දවසේ අපිට තියෙනවා සාරාංශීකරණයේ මූලික පැහැදිලි. මූලික පැහැදිලි විවරණය අද. දැන් එහෙම දවසින් දවස අපි මේ මාතෘකාව පටන් ගන්නවා. හොඳයි එහෙනම් අද දවසේ අපි අවසන් කරමු. සරදා 15 වෙනිදා ඊළඟ බදාදා සූදානම් වෙන්න කවි ටික දෙන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. good night. ආයුබෝවන් සර්. good night sir.